හරි අයිබෝන් දුවේ පුතේ දැන් අපේ ස්පීඩ් තියරි ප්‍රෝග්‍රෑම් එකේ බිම් වෙනුම කොටසට අදාළව පස්වෙනි දවසාද එතකොට අපේ දෙවෙනි ටියුට් එක පටන් ගන්නවාද එතකොට දැන් මේ වෙද්දී අපේ එක ටියුට් එකක් ඉවරයි එතකොට ඒට අදාළ සම්පූර්ණ බිම් වෙනුමට අදාළ මූලධර්ම ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක අපි කතා කරලා ඉවරයි එතකොට දැන් අපිට මේ කොටසෙදි තියෙන්නේ අපිට කතා කරන්න අපිට කතා කරන්න තියෙනවා මොනවාද දම්වැල් මැනුම සහ ලෙවලින් ගැන හරිද බිම් මැනීම සහ ලෙවලින් කියන කොටසට අදාළව චේන් සර්වේ එක සහ ඔටෝ ලෙවල් එක පාවිච්චි කරලා කොහොමද අපි ලෙවලින් එකක් කරගන්නේ කියන කතාව ගැන අපිට මේ කොටසේ කතා කරන්න තියෙනවා ඊට පස්සේ අවසාන වෙද්දී තියෝඩලයිට් එකේ යම් කොටසක් කතා කරගන්න තියෙනවා. ඒ කියන්නේ ඒක ලොකු දෙයක් නැහැ අපිට කතා කරන්න. අපිට අපේ අචුපතේ තියෙනවා තියෝඩලයිට් එක පිළිබඳව ටිකක් දීර්ඝ හැඳින්වීමක්. හැබැයි අපි ඒකෙන් සඳහන් කරලා තියෙනවා මේක එක්සෑම් එකට මේ කොටසෙන් ප්‍රශ්න අහන්නේ නැහැ කියලා. හරිද? එතකොට අපි තියෝඩලයිට් එක ගැනත් යම් ක්‍රමයක කතා කරනවා මේ ටියුට් එක මේ පාඩම ඇතුළත. හරිද? එතකොට එතකොට බලන්නකෝ ටියුට් ටික පෙරලා ගන්න. ඉක්මනට ටියුට් ටික පෙරලා ගන්න. ඉක්මනට පෙරලා ගන්න. රයිට්. බලන්නකෝ පුතේ දැන් දම්වැල් මැනුම අපි ඔයාලට මේ දම්වැල් මැනුම කියන එක නුපුරුදු වචනයක් නෙමෙයි. ඇයි නුපුරුදු වචනයක් නෙමෙයි කියන්නේ මේක ගැන අපි කතා කරානේ. කොහොමද වැඩේ වෙන්නේ කියන එක ගැන අපි කතා කරා. රයිට්. බලන්නකෝ දම්වැල් මැනුම මොන වගේ අවස්ථාවලද පාවිච්චි වෙන්නේ කියලා. රේඛීය දුරවල් පමණක් භාවිතා කරමින් පිඹුරු සැකසීම වර්ගඵලය සෙවීම වැනි කාර්යයන් සඳහා දම්වැල් භාවිතයෙන් මැනුම් සිදු කිරීම දම්වැල් මැනුම නම් වේ. හරි. එතකොට අපි කතා කරා රේඛීය මිනුම් සහ කෝණික මිනුම් කියලා කතා දෙක. හරිද? එතකොට රේඛීය මිනුම් ගන්න තමයි මෙන්න මේ දම්වැල කියන කෙනා අපිට අවශ්‍ය වෙන්නේ. හරිද? රේඛීය මිනුම් ගන්න. හරි. එතකොට දැන් මෙයා පාවිච්චි කරලා අපිට මොනවද කරන්න පුළුවන්? පිඹුරු සැකසීම. පිඹුරු සැකසීම කියලා කියන්නේ දැන් ඔය ඉඩමක ප්ලෑන් එක හදන එකට තමයි පිඹුරු පත කියලා අපි කියන්නේ. හරිද? එතකොට පිඹුරු සැකසීම ඊට පස්සේ වර්ගඵලයන් අපිට ඉඩම්වල වර්ගඵලයන් ගණනය කිරීමේ අවශ්‍යතාවයක් ආවොත් අන්නේ අවශ්‍යතාවය සපුරා ගන්නත් මෙයා මෙන්න මේ දම්වැල් මැනීමේ ක්‍රියාවලිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්න දෙයක් තියෙනවා මොකද්ද? ලෝහ වලින් නිර්මාණය කරපු දම්වැලක් තමයි අතීතයේ පාවිච්චි කරන්නේ. හැබැයි වර්තමානයේ වෙද්දි මේක ටේප් මිනුම් පටි දෙකකින් කරන කියන්නේ අපේ සාමාන්‍ය මිනුම් මැනීම් ක්‍රියාවලියට පාවිච්චි කරන ටේප් දෙකක් පාවිච්චි කරලා තමයි මෙන්න මේ දම්වැල් මැනීම සිද්ධ කරන්නේ. එතකොට ඔයාලට අනිවාර්ය ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. එතකොට ඒක එක්ක ලෙවලින් එකක් එක්ක චේන් සර්වේ එකක්. ඔය විදිහට අනිවාර්ය ප්‍රැක්ටිකල් එකකුත් තියෙන කොටසක් ගැන තමයි පුතේ අපි අද කතා කරන්න යන්නේ. හරි. එතකොට බලන්නකෝ දම්වැල් මැනීමේදී සෑම මිනුමක්ම සරල රේඛා ඔස්සේ මැනීම සිදු කරයි. දැන් මේක රේඛීය මිනුම්නේ. ඊට පස්සේ බිම් මැනීමේදී යොදා ගන්න පැරණිම නිර්වාද්‍ය ක්‍රමයක් ලෙස දම්වැල් මැනුම් ක්‍රමය හැඳින්වෙයි. හරිද? ඒ කියන්නේ අතීතයේ පාවිච්චි කරපු ක්‍රමයක්. හැබැයි අර ලෝහ පාවිච්චි කළ දම්වැල් නිර්මාණය වෙන්නේ නැහැ වර්තමානයේ. ඒ වෙනුවට ටේප් එක තමයි පාවිච්චි වෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා දම්වැල් මැනීමේදී රේඛා ඔස්සේ පාද මැනීමක් මිස කෝණ මැනීමක් සිදු නොකරයි. අර කතාවම තමයි රේඛීය මිනුම් කතාවමනේ කියන්නේ. ඊට පස්සේ තවද දම්වැල් මැනුමක් භාවිතා කර තවද දම්වැල් මැනුමක් භාවිතා කර ඉඩමක් මැනීමේදී එම භූමිය ත්‍රිකෝණාකාර බිම් කොටස් වලට පමණක් බෙදා මැනීම සිදු කරයි. දම්වැල් මැනුම් ක්‍රමය මගින් වඩා නිවැරදිව සකස් කළ හැක්කේ විශාල ප්‍රමාණයක තිඹුරුපත් පමණි. එතකොට මේ දම්වැල් මැනුම කියන එක අතීතයේ පාවිච්චි කරාට වර්තමානයේ පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. යම් අපිට බාධක තියෙනවා. හේතුව දැන් මේ දම්වැල් මැනීමේ ක්‍රියාවලියකදී අපිට සාමාන්‍යයෙන් මේ සමතල භූමියක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ බෑවුම් වලින් රහිත භූමියක් වෙන්නත් ඕනේ. ඊළඟ එක තමයි මෙයාගේ භූමියේ බාධක තියෙන ප්‍රමාණය අඩු වෙන්නත් ඕනේ. අන්න ඒ වගේ භූමියක් විතරයි පුතේ අපිට පුළුවන් මෙන්න මේ දම්වැල් මැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න. හැබැයි දැන් වර්තමානයේ ගත්තාම දැන් ගොඩනැගිලි ගාස් මේ දේවල් වලින් පිරීලානේ තියෙන්නේ අපේ භූමිය. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලට මෙන්න මේ දම්වැල් මැනීමේ ක්‍රියාවලිය පාවිච්චි කරන්න විදිහක් නැහැ. ඇයි එහෙම කියන්නේ?
දැන් අපිට දන්වල විදිහට චේන් ලයින් එක අර අපි කිව්වේ දැන් මේ විදිහට අපි හිතමුකෝ ඉඩමක් තියෙනවා කියලා. එන්න ඉඩම අපේ. එතකොට අපි මෙන්න මේකේ චේන් සර්ව් එකක් දාද්දි දිගම මේකේ දිගම මේක අල්ලගෙන අපි මෙතනයි කියලා හිතමු. මෙහෙම ගත්තා මේ කොටස කියලා හිතමු. එහෙනම් මේ තියෙන අපේ චේන් ලයින් එකනේ. පාදම රේඛාව. එතකොට මෙයාට අදාළව ඊට පස්සේ අපි මේ යම් ස්ථානවලට මිනුම් ගැනීම තමයි කරන්නේ. හැබැයි දැන් මේ හතර වටේම ගොඩනැගිලි වලින් පිරීලා තිබ්බොත් මොකද කරන්නේ? අපිට මෙහෙම මිනුම් ගන්න බැරි වෙනවනේ. මිනුම් ටික ගන්න බැරි වෙනවනේ. ඒ නිසා තමයි කියන්නේ අර බාධක ප්‍රමාණය අඩු සමතලා භූමියක් වුණොත් විතරයි මෙන්න මේ චේන් සර්වේ එක අපිට නැත්තම් දම්වැල් මැනීම කියන ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙන්නේ. හේතුව දැන් මෙහෙම බාධක ගොඩක් තියෙද්දි අපිට මිනුම් ගැනීමක් කරන්න බෑනේ. දැන් මට මේ ලක්ෂයේ මිනුමක් ගන්න ඕනේ වුණාට මට ගන්න බෑ මෙතන තියෙන ගොඩනැගිල්ල නිසා. හරිද? අන්න ඒ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතන ගහක් තියෙනවා නම් මට මෙතන පොයින්ට් එක ගන්න බෑනේ ළම. තේරුණාද? අන්න ඒ වගේ මේ මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර මට මැන ගන්න බැරි වෙනවා. තේරුණා? ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ වැඩි බාධක ප්‍රමාණයක් තියෙන ඉඩමක අපි මැනීම් ක්‍රියාවලිය සිද්ධ කරමු. හරිද? ඉතින් ඒ නිසා මේ අපිට දන්වැල් මැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. සමතලා වෙන්න ඕනි. ඒ වගේම බාධක තියෙන භූමියේ තියෙන බාධක ප්‍රමාණය, ඒ කියන්නේ මේ භූ විෂමතා බාධක ප්‍රමාණය හැකිතා අඩු වෙන්න ඕන. රයිට්? ඔන්න ওই වගේ කොටසක් විතරයි අපිට පුළුවන් මෙන්න මේ චර්න් සර්වි එක එහෙම නැත්නම් දන්වැල් මැනීමේ ක්‍රියාවලිය සිදු කරලා අපිට ඒ අදාළ මැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න. හරිද? හරි. ඊට පස්සේ බලන්නකෝ දන්වැල් මැනීමේදී භාවිතා කරන දන්වැල් වර්ග ටිකක් තියෙනවා. බලන්නකෝ මේ මෙතන කියන කතාව. සාමාන්‍යයෙන් මැනුම් සඳහා ලබා ගන්නේ දන්වැලේ පුරුක් 100ක් පවතිනවලු. ඒ කියන්නේ දැන් ওই අතීතයේ පාවිච්චි කරපු දන්වැලේ පුරුක් 100ක් පැවතුනා කියලායි කියන්නේ. දන්වැල් නිර්මාණයේදී 5 මිලිමීටර වඩා අඩු විස්්ටම්බයක් ඇති වාණය කම්බි නම පුරුක් වශයෙන් එකට නමුණා දන්වැල සැකසීම සිදු කරනවා. ඒ කියන්නේ මිලිමීටර් 5 ඩයමීටර් එකක් තියෙන කම්බි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔය දන්වැලේ අර පොකු විදිහට හදා ගන්න. ඊට පස්සේ දන්වැලේ සෑම පුරුක් 10කට වරක් කුඩුවක් යොදා ඇති අතර ඒට හේතුව පාඨාංග ලබා ගැනීමේ පහසුවට. ඒ කියන්නේ පුරුක් 10කට සැරයක් පොඩි ටැග් එකක් දාලාලු තියෙන්නේ. දැන් ඔය ඕකම තියෙනවා පුතේ. දැන් බලන්නකෝ අපේ ටේප් එකක් ගත්තාම මීටර එකකට සැරයක් අර මීටර් කියන එක වෙනම හයිලයිට් කරලා පෙන්නන්න රතු පාට වගේ මොන හරි පාට අර දැන් අර සාමාන්‍ය විදිහට ටේප් එකක් ගත්තොත් ඒකේ පාඨාංග කරලා තියෙන්නේ කළු පාට නේ. එතකොට අර 1 මීටර් 2 මීටර් 3 මීටර් කොහොමද තියෙන මීටරයක් සැරයකට ඒ මීටරේ කියන එක හයිලයිට් කරලා තියෙනවා රතු පාටකින්. හරිද? සමහර ටේප් වල ඒක මීටර් භාගෙන් භාගයටත් ඒ වැඩේ කරලා තියෙනවා. ඒ කියන්නේ සෑම මීටර් භාගයකට වරක් එන පාඨාංගය රතු පාටින් නම් කරලා තියෙනවා. හරිද? ඒ වගේ අර ඒක අර පහසුවෙන් අපිට හඳුනා ගන්න පහසු වෙන්න විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරනවා. දැන් පුරුක් 100ක් තියෙන දන්වැලක අර ටැග් ටික හරියට අපිට ගණන් කරගත්තා නම් අපිට ටැග් ගානේ පුරුක් ගාන හදා ගන්න පුළුවන්. දැන් ඕක නැත්තම් මොකද්ද කරන්න වෙන්නේ? අර කොනේ ඉඳලා අපේ අදාළ මිනුම දක්වා නැත්තම් පුරුක් ගාන ගණන් කරනවා. දැන් අර ටැග් ටික තිබ්බහම සෑම ටැග් මේ පුරුක් 10කට වරනේ ටැග් තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? පුරුක් 10ක් ගියාට පස්සේ අර ටැග් එකක් තියෙනවනේ. එහෙනම් අපිට ටැග් ටික ගණන් කරලා අර අවසාන කොටස විතරක් අදාළ පුරුක් ටික ගණන් කරගෙන අපිට දන්වැල් මැනුම කරගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ටැග් එකක් දාන්නේ. හරිද? ඊට පස්සේ දන්වැල් මැනීමේදී භාවිතා කරන දන්වැල් වර්ග තුනක් තියෙනවා. මෙන්න මේක බලන්න. පළවෙනි එක තියෙනවා මිනින්දෝරු දන්වැල්. ඊට පස්සේ ඉංජිනේරු දන්වැල්. ඊට පස්සේ මෙට්‍රික් දන්වැල්. එතකොට ওই විදිහට දන්වැල් වර්ග මේ විදිහේ දන්වැල් වර්ග තුනක් පාවිච්චි වුණා ඒ අතීතේ මොනවාද? දන්වැල් මැනීමේ ක්‍රියාවලිය සඳහා. හරිද? එතකොට මේ දේවල් චුට්ටක් මතක තියාගන්න. එතකොට ඔය තියෙන්නේ මේ විදිහේ දන්වැල් වැඩ දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා දන්වැල් මැනීමේ පොඩි කොටසක රූප සටහනක්. එතකොට අර මිට හැන්ඩලේ කියලා තියෙන්නේ ඒක තමයි අල්ලගන්න තියෙන්නේ. එතකොට එයා අල්ලගෙන අනිත් පැත්තේ තෝ වගේම හැන්ඩල් එකක් තියෙනවා. එතකොට මේ දෙන්නගෙන් ඇදලා තමයි අපි දන්වැල අල්ලගන්නේ. හරිද? ඒකට තමයි යෝග තියෙන්නේ. ඊට පස්සේ අර මං කිව්වා අර ටැග් එක තියෙනවා අර කුකුල් පාදේ කියලා දාලා තියෙන්නේ. ඒ තියෙන අර ටැග් එක සෑම් පුරුක් 10කට වරක් තියෙන ටැග් එකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි පුතේ අපේ මොනවාද මෙන්න මේ ටැග් එක තියෙන්නේ සහ දන්වැල්ලක කෙටි රූප සටහනක් තමයි තියෙන්නේ. ඔගේ කොටසක් කියන්නේ
අර කොටස් කිහිපයක් එකතු කරලා හදපු පුංචි රූප සටහනක් තියෙන. ඉතින් ඒක ওই විදිහට තමයි දන්වලා තියෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය දේවල් ටික චුට්ටක් අදහසක් ගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් මීට වඩා දෙයක් මට ඉගෙන ගන්න ඕන දන්වැල් මැනුම ගැන. චුට්ටක් යන්න YouTube එක පැත්තට ගිහිලා බලන්න. චේන් සර්වි කියලා සර්ච් කරන්න. චේන් සර්වි වල සර්ච් කරපුවාම සමහර ඉංග්‍රීසි වීඩියෝස් තියෙයි. ඔයාලට චේන් සර්වි එක චේන් එක මේ වගේ දන්වැලක් පාවිච්චි කරලා කරන මෙනු. ඒක මම ඔයාලට ගෲප් එකකටත් කිහිපයක් ෂෙයා කරන්නම්. එතකොට ওই විදිහට අපි ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගමු. හරිද? ඊට පස්සේ ලියා බලන්නකෝ දන්වැල් මැනුමේ මූල ධර්ම. දන්වැල් මැනුමේ මූල ධර්ම. ලියා ගන්නකෝ දන්වැල් මැනුමේ මූල ධර්ම ටික ඉක්මනට ලියා ගන්න පුතේ. ඉක්මනට ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. පළවෙනි එක දන්වැල් මැනුමේ දන්වැල් මැනුමේ දන්වැල් මැනුමේ දන්වැල් මැනුමේ ප්‍රධානතම මූලධර්මය ලෙස ප්‍රධානතම මූලධර්මය ලෙස දන්වැල් මැනුමේ ප්‍රධානතම මූලධර්මය ලෙස දන්වැල් මැනුමේ ප්‍රධානතම මූලධර්මය ලෙස ත්‍රිකෝණීකරණය 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 දැක්විය හැක ත්‍රිකෝණීකරණය දැක්විය හැක ත්‍රිකෝණීකරණය දැක්විය හැක ත්‍රිකෝණීකරණය දැක්විය හැක හරිද හරිද හරි ඊළඟ එක තරු ලකුණ දාලා ලියන්න ඊළඟ තරු ලකුණ දාලා ලියන්න ඊළඟ ලියා ගන්න දන්වැල් මැනුම් ක්‍රියාවලියක දන්වැල් මැනුම් ක්‍රියාවලියක ඊළඟ තරු ලකුණ දන්වැල් මැනුම් ක්‍රියාවලියක ත්‍රිකෝණීකරණය ප්‍රධානතම මූලධර්මය වුවද ත්‍රිකෝණීකරණය ප්‍රධානතම මූලධර්මය වුවද අදාළ ඉඩම අදාළ ඉඩම හැකිතාක් අඩු ත්‍රිකෝණ සංඛ්‍යාවකට හැකිතාක් අඩු ත්‍රිකෝණ සංඛ්‍යාවකට හැකිතාක් අඩු ත්‍රිකෝණ සංඛ්‍යාවකට බෙදා වෙන්කර ගැනීම සිදු කළ යුතුය. හැකිතා අඩු ත්‍රිකෝණ සංඛ්‍යාවකට බෙදා වෙන්කර ගැනීම සිදු කළ යුතුය. හරිද? ඇයි පුතේ ඔහොම කියන්නේ? හේතුව දැන් අපි ත්‍රිකෝණ ගාන වැඩි වෙද්දී අපි අතින් වෙන්න පුළුවන් දෝෂ ප්‍රමාණයද වැඩි වෙනවා. අන්න ඔය හේතුව නිසා තමයි මේ ඉඩම ත්‍රිකෝණ වලට කඩාගද්දී අඩු ත්‍රිකෝණ සංඛ්‍යාවකට කඩා ගන්න කියලා කියන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඇයි මේක ත්‍රිකෝණ වලටම කඩා ගන්න? හරිද? ත්‍රිකෝණ වලටම කඩා ගන්න හේතුව තමයි පුතේ දැන් දිග මිනුම් වලින් විතරක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් එකම තල රූපය වෙන්නේ ත්‍රිකෝණය. ඒ කියන්නේ නැත්තම් අනිත් හැම එකකටම අපිට යද්දී අපිට අවශ්‍ය වෙනවා මොනවාද මේ තව කෝණ මිනුමක් හෝ යම් දෙයක් අපිට අවශ්‍ය වෙනවා. දැන් අපිට පාද හතරක එකක් රූපයක් ඇන්දොත් අනිවාර්යෙන් පාද හතර විතරක් ඇඳලා අපිට ඒ අදාළම විදිහේ රූපයක් එන්න බෑ. එන්නේ නැහැනේ. ඒකට අදාළ යම් කෝණයක් තියෙනවා. එක්ක අපිට දැන් අපි සමචතුරාස්‍රයක් අඳිනවා නම් අපි දන්නවා මේ අභ්‍යන්තර කෝණයක් එක කෝණයක් වෙන්නේ අංශක 90යි කියලා සමචතුරාස්‍රය. එතකොට දැන් ඕකම පාද හතරක් සමානව අපිට ඒ විදිහටම සමාන්තර ආශ්‍ර අඳින්නත් පුළුවන් නේ. සමාන්තර ආශ්‍ර අඳින්නත් පුළුවන් නේ පාද හතරක් සමාන වෙන විදිහට රොම්බසයක් ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අර පාද හතර විතරක් පාද හතරක දිග විතරක් දැනගත්ත කියලා අපිට සමාන්තර ආශ්‍රයක්ද රොම්බසයක්ද කියලා තීරණය කරන්න බෑනේ. ඒකයි ප්‍රශ්නේ. දැන් හිතන්නකෝ හැබැයි අපි ත්‍රිකෝණයක පාද තුනක මිනුම් තුන දැනගත්ත කියලා අපිට ඒකෙන් එන ත්‍රිකෝණය ඒක මේ මහා ඒක ඇවිල්ලා මේ සුජුකෝණී ත්‍රිකෝණයක්ද එහෙම නැත්නම් සමපාද ත්‍රිකෝණයක්ද එහෙම නැත්නම් විෂමපාද ත්‍රිකෝණයක්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද ඒ පාද වලට අදාළව ඒ කියන්නේ පාදවල දුර වලට ඇඳලා පස්සේ ඇඳෙන්නේ එකම වර්ගයේ ත්‍රිකෝණයක් නේ.
අන්න ඒකයි උතන තියෙන වෙනස. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔන්න මට මං ළඟ පාද 4ක පාද 3ක අගයන් තියෙනවා. අපි හිතමුකෝ 7යි 6යි 5යි කියලා. එහෙනම් ඔන්න ඉස්සලා මම මේ 5යි කියන එක ඇඳගත්තා. ඊට පස්සේ මෙතන තියලා ඡාපයක් ගෙවුවා 7යි කියලා. ඊළඟට මෙතන තියලා 6යි කියලා ඡාපයක් ගෙවුවා. යම් තැනක මේ දෙක සම්බන්ධ වෙන්නේ මේ එච්චරයි. ඕ. ඔන්න ත්‍රිකෝණ. හැබැයි අපිට මේ විදිහට තවත් පාදයක අගයක් ඔන්න මම තියා ගන්නවා මෙතන 6යි කියලා. එතකොට ඔන්න මම මේක දැන් ඇවිල්ලා පාද 4ක් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේක අනිවාර්යෙන් චතුරස්‍රයක් වෙන්න එපා. එහෙනම් මේ වගේ චතුරස්‍රයක නම් මොකද වෙන්න ඕනේ? චතුරස්‍රයක දැන් මේ 7යි. ඊට පස්සේ 6යි කියන එක මට මෙහෙම කොහේ හරි තැනකට ඇඳ හැකිනේ. ඊට පස්සේ මේකට අදාළව 5යි කියන එකත් අපි මෙහෙම ඇඳලා ඊට පස්සේ අපිට පුළුවන් මේ දැන් 5 sorry මෙතන අපි මෙහෙම හිතමු. මේ පිළිවෙලට මෙයා 7යි. ඔන්න 7යි. ඊට පස්සේ මෙයා 6යි. මෙන්න 6යි. ඊට පස්සේ මෙන්න 5යි. ඊළඟ එක ඕම කරලා අපිට මේ වැඳ ගන්න පුළුවන්. හරිද? දැන් ඔය වගේම දැන් මේකේ පොඩ්ඩක් අපිට මේ ක්‍රමෙම චුට වෙනස් කරලා මේ රූපෙම අපිට මෙහෙම අඳින්නත් පුළුවන්. ඔන්න ඔය වගේ හැඩයකට එන විදිහට මෙහෙම ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් අපිට ඕන විදිහකට මේව පාද හතරක මිනුම් දුන්නාම අපිට ඇඳ ගන්න පුළුවන්. right? හැබැයි ත්‍රිකෝණයක මිනුම් ඔය විදිහට රේඛීය මිනුම් තුනක් විතරක් අපි දැනන් හිටිය කියලා අපිට මේ ත්‍රිකෝණයට ඕන සෙල්ලමක් දාගන්න බෑ. අනිවාර්යෙන් පාද තුනක මිනුම් දැනගත්තා නම් අපිට එන්නේ එකම ත්‍රිකෝණය. හරිද? ඔන්න ඔකයි වෙනස. ඒකයි අපි ත්‍රිකෝණීකරණය කියන දේ පාවිච්චි කරන්නේ. පැහැදිලිද? හරි. පැහැදිලිද? රේසන් කරමු. right. හරි. එහෙනම් කතාව හරි. ඊළඟ කතාව ලියා ගන්න. ඊළඟ එක ලියා ගන්න. ඊළඟ එක මෙහිදී 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 අදාළ ඉඩමේ භූලක්ෂණ සඳහා මෙහිදී අදාළ ඉඩමේ භූලක්ෂණ සඳහා අදාළ ඉඩමේ භූලක්ෂණ සඳහා මිනුම් ගැනීම අදාළ ඉඩමේ භූලක්ෂණ සඳහා මිනුම් ගැනීමට අනුලම්බ ක්‍රමය භාවිතා කරයි. මිනුම් ගැනීමට අනුලම්බ ක්‍රමය භාවිතා කරයි. අනුලම්බ ක්‍රමය. හරි. මොකද්ද මේ අනුලම්බ ක්‍රමය? කොහොමද මේක වෙන්නේ? අපි කතා කරමු ඉස්සරහට අනුලම්බ ගැනීම කියන කොටසෙදී. හරි. ඊට පස්සේ ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න. දන්වැල් මැනුම් ක්‍රියාවලියකදී පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම සිදුවේ. පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම සිදුවේ. හරිද? පැහැදිලිද? right. එතකොට ඔන්න ඔය දේවල් පුතේ දන්වැල් මැනුම් ක්‍රියාවලියකදී අපි හොඳින් මතක තබා ගත යුතු මූලධර්ම විදිහට අපිට දක්ව ගන්න පුළුවන්. එතකොට ප්‍රධානතම මූලධර්මය වෙන්නේ මෙන්න මෙයාව අපි ඉඩම කුඩා ත්‍රිකෝණ වලට කඩා ගන්න එක තමයි. එතකොට මේ පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම කියන එක මොකක්ද කියලා අපි කතා කරා. එතකොට ඒ ගැන ඔයාලට අවබෝධයක් තියෙනවා. පූර්ණයේ සිට කොටසට වැඩ කරනවා කියන්නේ කුඩා කොටස් වලට කඩාගෙන තමයි මේ වැඩ ක්‍රියාවලිය අපි සිදු කරන්නේ. එතකොට එක්තැනක යම් දෝෂයක් සිදු වුණත් ඒක අනිත් කොටස සඳහා ඒක යන්නේත් නැහැ. එන්නේ ඒ වගේ දෙයක් තමයි මේ පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම කියලා කියන්නේ. අපි ඒ ගැන කතා කරා ගැඹුරින් පළවෙනි ටියුට් එකේදී. එතකොට දැන් අපි ඊළඟට යමු. මොනවද? දන්වැල් මැනුම යොදාගත හැකි අවස්ථා.
right දංවැල් මෙනුම යොදාගත හැකි අවස්ථා බලන්නකෝ පුතේ මොනවද තියෙන්නේ කියලා එකක් දත්ත ගණන අඩු සමතලා ඉඩම් මැනීමේදී මම කිව්ව කතාව හරිය නේද? ඒ කියන්නේ අනිවාර්යෙන් අපේ ඉඩම සමතලා වෙන්න ඕනේ. ඒ කියන්නේ ෆ්ලැට් සර්ෆේස් එකක් තියෙනවා. ඒ කියන්නේ බෑවුම් වලින් තොර වෙන්න ඕනි. ඊට පස්සේ මොනවාද මේ දත්ත ගණන අඩුයි කියලා කියන්නේ ළමයි මෙන්න මේ වගේ බාධක ප්‍රමාණය අඩුයි වෙන්න ඕන කියලායි කියන්නේ. හරිද? ඊට පස්සේ අපිට මිනුම් ගන්න තියෙන ඉඩමේ අර අපිට ගන්න තියෙන මිනුම් ප්‍රමාණයක් ටිකක් අඩුයි නම් වඩාත් ලේසි ඉතා වඩාත් යෝග්‍යයි කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මනාව සැකසුණු ත්‍රිකෝණ වලට අදාළ ඉඩම බෙදා වෙන් කරගත හැකි වීම. ඒ කියන්නේ මනාව සැකසූ ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සරහට කතා කරමු. මනාව සැකසූ ත්‍රිකෝණයක මනාව සැකසූ ත්‍රිකෝණයක කෝණ ප්‍රමාණය. ඒ කියන්නේ එක කෝණයක අගය 30ට වඩා අඩු වෙන්නත් බෑ. 120ට වඩා වැඩි වෙන්නත් බෑ. 120ට වඩා වැඩි වෙන්නත් බෑ. ඒ කියන්නේ මෙන්න මෙහෙම එන ත්‍රිකෝණ තියෙනවා ළමයි. දැන් මෙහෙම ත්‍රිකෝණ ආපුවාම මෙන්න මේ එක ත්‍රිකෝණයක මෙන්න මේ අගය 30ට වඩා මේ කෝණයේ අගය අඩු වෙන්නත් බෑ. ඒ වගේම 120ට වඩා වැඩි වෙන්නත් බෑ කියලා තමයි ඔය කියන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ ඊළඟට බලන්නකෝ ප්‍රමාණයෙන් කුඩා ඉඩම් මැනීමේදී කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් අපි කිව්වානේ මීටර් ටේප්ස් භාවිතා කරලා මේ වැඩේ කරන්නේ කියලා. එතකොට අපේ මීටර් ටේප් එකක් මහා ලොකු දුරක් නෑනේ නේ. ඒ නිසා ඒ අදාළ ප්‍රමාණයට අපිට පාදම රේඛාවක් ඒ කියන්නේ චේන් ලයින් එකක් දාගන්න පුළුවන් ඉඩමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු ඉඩමක් නම් ඒක මනින්න මෙන්න මේ ක්‍රමයෙන් බෑ කියලා තමයි කියන්නේ. හරිද? හේතුව අපිට මේ දම්වැල් එහෙම නැත්නම් චේන් ලයින් ඇඳ ගන්න බෑනේ. දැන් අර චේන් එක ගත්තත් තියෙන පුරුක් 100ෙන්. ඒකට පුරුක් 100ට වඩා දිග චේන් ලයින් එකක් එහෙම අපිට දාගන්න උනොත් එහෙම කරගන්න වෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් ඒ නිසා ඒ වගේ ලොකු ඉඩම් අයින්න බෑ කියලා තමයි කියන්නේ. ඊළඟට බලන්නකෝ දම්වැල් මැනුම යොදාගත නොහැකි අවස්ථා. එතකොට අනිවාර්යෙන් අර අපි කතා කරේ දම්වැල් මැනුම අපිට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා. එතකොට යොදා ගන්න බැරි මොනවාද? බෑවුම් සහිත භූමියක් හෝ කඳුකර ප්‍රදේශමයි ඉන්න බෑ. අර අපි කිව්වේ බෑවුම් වලින් තොර වෙන්න ඕන ඉඩම. ඊට පස්සේ ප්‍රමාණයෙන් ඉතා විශාල ඉඩම්මයි ඉන්න බෑ. ඊට පස්සේ දත්ත ගණන වැඩි ප්‍රමාණයක් ඇති ඉඩම්මයි ඉන්න බෑ. ඒ වගේම මේ බාධක අඩු වෙන්න ඕන. මනාවසක සූත්‍රිකෝණ වලට කඩා ගන්න බැරි නම් ඒ වගේ ඉඩම්මයි ඉන්නත් බෑ. මැනුම් ස්ථාන අතර තිරස් දොර ගන්න බැරි අවස්ථාවලදීත් මයින්න බෑ. ඊට පස්සේ කැලෑබද ප්‍රදේශ මයින්නත් බෑ. හේතුව කැලෑබද ප්‍රදේශවල ගොඩක් කටු අගුල් කැලෑ අකුල්නේ තියෙන්නේ. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? අපිට දාලා අවශ්‍ය විදිහට චේන් ලයින් ටික ඊට පස්සේ අනුලම්බ ගැනීම මේ දේවල් හරියට කරගන්න බැරි වෙන්නේ. ඒ නිසා තමයි ඒ වගේ අවස්ථාවල අපිට මැනුම් ගැනීමේ ක්‍රියාවලිය කරන්න බෑ කියලා කියන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ ත්‍රිකෝණීකරණයේදී දම්වැල් රේඛා තෝරාගත යුතු ආකාරය. බලන්නකෝ මෙතන මොකද්ද මේ කියන්නේ කියලා. එකක් කියනවා හැකිතාක් තිරස් රේඛාවන්ගෙන් සැදුම්ලත් ත්‍රිකෝණයේ පාද තෝරගන්න ඕනලු. ඒ කියන්නේ හැකිතාක් තිරස් රේඛාවන්ගෙන් සැදුම්ලත් ත්‍රිකෝණාකාර පාද තෝරගන්න ඕන කියලා කියනවා. මොකද්ද මේ හැකිතාක් තිරස් රේඛාවන්ගෙන් සමන්විත කියන්නේ? ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපේ ඉඩමේ අපි කිව්ව දැන් මෙහෙම දැන් මේ අපි හිතමුකෝ මේ තියෙන අපේ ෆ්ලැට් සර්ෆේස් එකක් මේ එක තලයක් කියලා. හැබැයි සමහර වෙලාවට අපිට මිනුම් ගති මෙන්න මේ වගේ වෙන්න පුළුවන් නේ. ඇල වෙලා මිනුමක් ගන්නවා. මෙතන ඉඳලා මෙතන ඉඳලා මෙතෙන්ට මිනුම ගති බලන්නකො පොඩි ඇල දුරක් නෙන්නේ. එහෙම වෙන්න බෑ. හැම වෙලාවෙම තිරස් දුර තමයි අපේ ත්‍රිකෝණවල දුරවල් වල විදිහට ගන්න කියලා කියන්නේ. පැහැදිලි නේද? අර ඇල විදිහ ඇල දුරවල් ගන්න නැතුව තිරස් දුරවල් තමයි ගන්න කියලා කියන්නේ. හරිද? එතකොට එහෙම ඇල දුරක් ආවොත් අපි ඒකෙන් අර අපි කතා කරා කොහොමද ඇල දුර පාවිච්චි කරලා තිරස් දුර හොයන්නේ කියන එක අපි කතා කරා. ඒ විදිහට ඒ අදාළ තිරස් දුර තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් අපේ මෙනුම් ගැනීමේ ක්‍රියාවලියට අපිට එන්නේ අපේ අපේක්ෂිත නිවැරදිම පාඨාංක නෙමෙයි. හරි. ඊළඟ එක බලන්නකෝ. ත්‍රිකෝණයේ පාදවල දිග හැකිතාක් සමාන වෙන ලෙස තෝරා ගන්න ඕනේ. ඇයි හැකිතාක් සමාන වෙන විදිහට තෝරගන්න කියන්නේ? හැකිතාක් සමාන වෙනවා කියන්නේ නිකන් සාමාන්‍ය සමපාද ත්‍රිකෝණයක කෝණවල එකතුව කීයද ළමයි? 180යි කියන්නේ එකක කෝණයකගේ 60ක් නෙන්නේ බෑ. ඒ කියන්නේ එතකොට අර 30ට වඩා අඩු වෙන්නෙත් නැහැ 120ට වඩා වැඩි වෙන්නෙත් නැහැ. අර ඒ වගේ අර හොඳ තැනක තියෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ පාදවල දිග සමාන වෙන්න ගන්න කියලා. පාදවල දිග අසමාන වෙනවා කියලා කියන්නේ ඒ කෝණවල අගයන් ටික සමහර වෙලාවට 30ට වඩා අඩු වෙන්නත් පුළුවන් 120ට වඩා වැඩි වෙන අවස්ථා වෙන්නත් පුළුවන්. කියන්නේ මහා කෝණයක් හෝ සුළු කෝණයක්
වෙන්නේ නැති වෙන්න සාමාන්‍ය මහා කෝණයක් වෙන්නේ නැතුව වෙන්න අපි පාවිච්චි කරන්න ඕන. තේරුණාද? හරි. ඊට පස්සේ බාධක අවමවන ලෙස බාධක මගහැරමින් මිනුම් රේඛා තෝරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ ඉඩමේ විවිධ තැන්වල විවිධ බාධක තියෙනවානේ. දැන් ගොඩනැගිලි තියෙන්න පුළුවන්, ගස් තියෙන්න පුළුවන්, ලිං විවිධ වර්ගයේ දේවල් තියෙන්න පුළුවන් මේ ඉඩමක. එතකොට මේ දේවල් තමයි අපේ මිනුම් ගැනීමේ ක්‍රියාවලියට ඇති තියෙන බාධක. එතකොට මේ දේවල් හැකිතාක් අවම වන විදිහට අපි පාවිච්චි කරන්න අපි මොකද කරන්න ඕන මේ මිනුම් රේඛා තෝරගන්න ඕනේ. ඔන්න ඕක තමයි පුතේ ඔය කියන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ කියනවා මායිම් වලට සහ මාර්ග වලට හැකිතාක් සමාන්තරව සහ ආසන්නව දිවනසේ තෝරගන්න කියලා කියනවා. හේතුව මොකද්ද? එතකොට මායිම් එතකොට අර අපේ රේඛාවල මේ අපිට රේඛා දැන් මායිම් වලට ආසන්නව එහෙම නැත්නම් මාර්ග වලට ආසන්නව ගත්තාම අර අපේ රේඛාව අපි එලා ගන්න චේන් ලයින් ඊට පස්සේ මේ දේවල් මොකද වෙන්නේ අර අපිට හරි පැහැදිලිව සහ තිරස් විදිහට ගන්න පුළුවන්. හරිද? නැත්නම් මොකද වෙන්නේ සමහර වෙලාවට රේඛාව කෙලින්නේ නැහැ ඇදයි. ඒ වගේ ඒ කියන්නේ රේඛාව කියලා කියන්නේ ළමයි මේ චේන් ලයින් එක විදිහට අපි පාවිච්චි කරනවානේ මිනුම් පටිය. දැන් මිනුම් පටිය සමහර වෙලාවට පොඩි ඇදෙන විදිහට ඒ එක ක්‍රමයකට එන්න පුළුවන්. හැබැයි අර වගේ සමාන්තරව ගත්තාම අපිට හරි ලේසි මෙයාගේ මේ අපි ගන්න රේඛාවල පාදම රේඛාවේ වේවා ඒ මිනුම් පටිවල ඒ දේවල් වල මේ හරිම මේ දෝෂ තියෙනවා නම් අපිට නිකන් අර පේනවනේ මේක ඇදයි නම් ඒ දේවල් පේනවා. ඉතින් ඒ වගේ chance තියෙනවා. ඒ නිසා තමයි අනිවාර්යෙන් ඒ වගේ සමාන්තර වෙන්න ගන්න කියලා කියන්නේ. එතකොට අපිට හරි ලේසි මැනුම් ගැනීමේ ක්‍රියාවලිය කරගන්න. ඊට පස්සේ කියනවා මාර්ග හරහා දන්වල එලන්න එපායි කියලා. එයි දැන් එනවා වාහන යන්න මොකද වෙන්නේ? එකක් මිනුම් පටියටත් හානි සිදු වෙනවා. අපිට මිනුම් ගැනීමේ ක්‍රියාවලියටත් බාධක තියෙනවා. අපි දන්නේ නැතුව කවුරු හරි ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට දැන් ගියොත් එහෙම ඊට පස්සේ අපි ගන්න පාඩාංග ටිකත් එහෙම් පිටින්ම වරදිනවා. ඒ නිසා ඒක නිසා අපිට කියලා ඒ නිසා තමයි කියන්නේ මාර්ග හරහා මිනුම් ගන්න එපා කියලා. පුළුවන් තරම් අවම කරගන්න. එපා නෙමෙයි පුළුවන් තරම් අවම කරගන්න. යමාර අවස්ථාවල අපිට ඒ විදිහට මිනුම් ගන්න සිද්ධ වෙනවානේ. ඊට පස්සේ ඒ කියන්නේ දැන් අපි ඊළඟ කතාව තමයි දැන් මේ වගේ චේන් ලයින් චේන් සර්ව් එකක් කරද්දී ඒක නිසා මිනිස්සුන්ට හානියක් වෙන්නත් බෑ. ඒ මිනිස්සුන්ගේ අපි මිනුම් ගැනීමේ ක්‍රියාවලියට හානියක් වෙන්නේ නැති වෙන විදිහට තමයි අපි මෙන්න මේ චේන් ලයින් ඊට පස්සේ මේ මැනුම් රේඛා මේ දේවල් තෝරගන්න කියලා කියන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අපේ පාඨාංග ගැනීමේ ක්‍රියාවලියටත් බාධා ඇති වෙනවා. මිනිසුන්ට යම් බාධා ඇති වෙනවා. ඉතින් අන්න ඒක නිසා මේ දේවල් පුළුවන් තරම් අවම වෙන විදිහට තෝරගන්න කියලා තමයි කියන්නේ මෙන්න මේ දේවල්. හරි. ඊට පස්සේ බලන්නකෝ මැනුම් සඳහා දන්වැල් මැනුම සඳහා මැනුම් ස්ථානයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඒ කියන්නේ දන්වැල් මැනීමේ ක්‍රියාවලියට මැනුම් ස්ථානයක් අපි තෝරගද්දී මොන වගේ දේවල් පිළිබඳවද සැලකිලිමත් වෙන්න ඕනි කියන කතාව තමයි මේ කියන්නේ. එතන කියනවා ඉඩම ත්‍රිකෝණ වලට බෙදා මැනීම ප්‍රධාන සිද්ධාන්තයක් වන නිසා ත්‍රිකෝණවල ශීර්ෂ සඳහා ස්ථාන තෝරා ගැනීමේදී ඉතා සැලකිලිමත් විය යුතුය. යාබද මැනුම් ස්ථාන එකිනෙක හොඳින් පෙනෙන පරිදි විය යුතුයි. ඇයි අපිට යාබද මැනුම් ස්ථාන එකිනෙක හොඳට පේන්න ඕන කියලා කියන්නේ? එකක් අපිට යම් දෝෂ ඇති වුණොත් පටිය පාවිච්චි කරද්දී යම් දෝෂ ඇති වුණොත් ඒක පේනවා. ඊට පස්සේ අර ඇල තිරස් දුර ඒ කතාව අපිට හරියටම තිරස් දුරක් ගන්න පුළුවන් වෙනවා. ඔය වගේ දේවල් නිසා අපිට අර යාබද මැනුම් ස්ථාන හොඳින් දර්ශනය වෙනවා නම් යම් ඒකින් යම් දෝෂයක් සිදු වුණොත් ඒක අපිට දර්ශනය වෙන දෝෂයක් වුණොත් ඒක අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මැනුම් ස්ථාන දෙකක් යාවන රේඛාවක් හැකිතාක් තිරස් රේඛාවන්ගෙන් සැදුම්ලත් විය යුතුයි. ඒ කියන්නේ අර ඇලදුරවල් ගන්න එපා පුතේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේ මෙතන සහ මෙතනට අදාළව මම මේකේ ඇන්දොත් එහෙම ක්‍රොස් සෙක්ෂන් එකක් විදිහට මේක ඇන්දොත් එහෙම මෙන්න මෙහෙම මෙතනයි තියෙද්දි මේ විදිහට අපි හිතමු ෆෝල් දෙයක් ගහලා තියෙනවා කියලා. පෙළ ගැන්නුම් පිටවල් දෙයක් ගහලා තියෙනවා මේ විදිහට. මෙතනයි මෙතන. එතකොට මම මෙයාගේ මිනුම ගද්දී මේ විදිහටයි ගන්න ඕන නැතුව මෙහෙම නෙමෙයි. තේරුණාද? එතකොට මේක ඇලදුරක් මේ තියෙන තිරස් දුරක්. එතකොට ඔයාලට එන්නේ පාඨාංග දෙකක් මේ දෙකට. ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේ විදිහට ලක්ෂ දෙකක් අතර පාඨාංග ගද්දි ඇල දුරකට යන්න එපා. පුළුවන් තරම් තිරස් දුරකට යන්න. ඇල දුරක් ගත්තොත් ඒකෙන් තිරස් දුර හොයලා ඒක අදාළ විදිහට පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ
ත්‍රිකෝණවල පාද දිග හැකිතාක් සමාන විය යුතුයි. ඇයි එහෙම වෙන්න ඕන කියන එක අපි කතා කරා. ඊට පස්සේ මායිම් වලට හා මාර්ග වලට හැකිතාක් සමාන්තරව ආසන්න දිවෙනසේ ඒකත් අපි කතා කරා. මැනුම් ස්ථාන දෙකක් යාවන රේඛා මත බාධක නොතිබිය යුතුයි. එම ස්ථාන දෙක අතර පහසුවෙන්ම මැනිය හැකි වෙන විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අර අපි අනුලම්බ ගැනීමේ ක්‍රියාවලිය කියලා කතා කරනවා. ඒක ඉස්සරහට කතා කරමු. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? දැන් මෙතන ඉඳලා මෙතෙන්ට අපිට පාඩම් ගන්න බෑනේ මෙයා නිසා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල අපිට තව ක්‍රමයක් තියෙනවා. අපිට මේ විදිහේ අවස්ථාවක කොහොමද වැඩ කරන්න කියන එක ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් try කරන්න ඕනේ මේ විදිහේ බාධක මග ඇරලා අපේ පාඨාංක ටික ගන්න පුළුවන් වෙන විදිහට චේන් ලයින් එක දාගන්න. හරි. ඊට පස්සේ මහා මාර්ග යාබදව මැනුම් ස්ථාන තෝරා නොගත යුතුයි. එහිම එම ස්ථාන දුර මැනීමේදී දුෂ්කරතා ඇති යන්නේ. ඒක තමයි කතාව. ඇයි මෙහෙම වෙන්නේ? අර දුෂ්කරතා නිසා තමයි ළමයි ඔය ඒ විදිහට අපි මේ මැනුම් ස්ථාන තෝරගද්දී මාර්ග දෙකකට එන්න හොඳ නෑ කියලා කියන්නේ. දාගන්න එපා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ දන්වැල් මැනුමේදී භාවිතා වන තාක්ෂණික පද බලන්න. දන්වැල් මැනුමේදී භාවිතා වන තාක්ෂණික පද බලන්නකෝ ඒක ලියාගමු. තාක්ෂණික පද ටික අපි පොඩ්ඩක් මේ රූප සටහන මැදලා මේක නැවත ලියාගමු. අ ඉක්මනට ලියාගමු. right මේක අදගමු. ඊට පස්සේ අපි හිතමු චේන් ලයින් එක.
ඉක්මනට ඇඳගමු ළමයි. මාත් එක්කම ඇඳ ගන්න. ඊට පස්සේ මම නම් කරගෙන යද්දි නම් කරගමු. ආ හරි. ගොඩ නැගිල්ල. ඊට පස්සේ පිරික්සුම් රේඛාව. පිරික්සුම් රේඛාව. ආවේක්ෂණ රේඛාව. ආවේක්ෂණ රේඛාව. ප්‍රධාන මැනුම් රේඛාව. හරි. මෙන්න මේ විදිහට අග්ගාල ඇඳ ගන්න බලන්න ළමයි. ඉක්මනට ඇඳ ගන්න. ඉක්මනට ඇඳ ගන්න. විනාඩි 5ක් දෙන්න. විනාඩි තව දෙකක් විතර දෙන්නම් ඉක්මනට ඇඳ ගන්න. ඉක්මනට ඇඳ ගන්න.
හරිද? ඇඳගත්තද ළමයි? චුට්ටක් දාමු chat එකේ message එකක් ඇඳගත්තා නම් ඉක්මනට දාන්න. හරිද? හරි. තව මෙන්න මේ points වලට ළමයි. හරි නේද? හරි. එතකොට මෙන්න මෙයාලට කියනවා ළමයි මෙන්න මේ තියෙනවනේ. මේ තියෙන points වලට අපි කියනවා මෙන්න මේවට මේ තියෙන හැම එකකටම අපි කියනවා මෙන්න මේ points වලට අපි කියනවා මොනවාද? අනුලක්ෂ කියලා. හරිද? අනුලක්ෂ. එතකොට මේ A B C D වල ඉඳලා G වලට යනකම් G H වලට යනකම් තියෙන ඒවට කියනවා ප්‍රධාන මැනුම් ලක්ෂ. මේවා වෙලා. ඒ කියන්නේ දැන් අපි මේ පොයින්ට් නෙමෙයි මේ අපේ දම්වැල් රේඛාව මත මෙහෙම මේ අපි ගන්න මේ දම්වැල් උපරේඛා දෙකක් අතර තියෙන මේ ආවේක්ෂණ රේඛාව මත තියෙන මෙන්න මේ ලක්ෂ වලට අපි කියනවා අනුලක්ෂ කියලා. හරිද? මේ ඔක්කොටම කියන්නේ ළමයි අනුලක්ෂ කියලා. මේ A B C D වල ඉඳලා එච්චරට තියෙන්නේ. ඒවට ප්‍රධාන මැනුම් ලක්ෂ නැත්නම් ප්‍රධාන පාලන ලක්ෂ ඔය එක එක නම් පාවිච්චි කරන්න පුළුවන්. එකක් ප්‍රධාන මැනුම් ලක්ෂ මේ විදිහට නැත්නම් ප්‍රධාන පාලන ලක්ෂ නැත්නම් පාලන ලක්ෂ ඔය එක එක නම් වලින් හඳුන්වන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ ප්‍රධාන ලක්ෂ ටිකට. එතකොට මේ තියෙන මේවා මේ හැම එකක්ම අනුලක්ෂ. අනුලක්ෂ. හරි. අනුලක්ෂ. එතකොට ළමයි මේ හැම රේඛාවක්ම මෙන්න මෙයා ඇවිල්ලා ප්‍රධාන මැනුම් රේඛාවනේ. එතකොට මේ ඉතුරු රේඛා වලට අපි කියනවා උපරේඛා කියලා. උපරේඛා. මෙන්න මෙයා නෑ. උපරේඛා කියලා මේ ඉතුරු හැම රේඛාවකටම කියනවා. මම එතකොට මේ එකකට විතරක් දාලා ගහන්නම් මේ විදිහට. මට මේ පැත්තේ ලියන්න පහසු නිසා මම මේ එකට දාන්නම් උපරේඛා. 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 මෙන්න මේ ටිකක් මතක තියාගන්න. right. උපරේඛා. එතකොට මෙයාලට කියන උපරේඛා කියලා. ඉක්මනට නෝට් එකේ දාගන්න. දැන් මම චුට්ටක් මේ ගැන කතා කරන්නම්. ඔයාලා පොඩ්ඩක් නෝට් එක ලියන එක නතර කරලා අහගෙන ඉන්න. දැන් මෙන්න මේ A සහ B මේ තියෙන්නේ අපේ ඉඩමේ දිග වැඩිම දුර වැඩිම ස්ථාන දෙක යා කරලා දාගෙන තියෙන මේ පාදම රේඛාව. පාදම රේඛාව කියනවා නැත්නම් ප්‍රධාන මැනුම් රේඛාව කියලා කියනවා නැත්නම් ඉංග්‍රීසි වලින් බේස් ලයින් එක කියනවා. මේ ඔක්කොම කියන්නේ මෙන්න මෙයා. හරිද? එතකොට මෙන්න මේ රේඛාව තමයි මේ තියෙන්නේ. එතකොට මේ බේස් ලයින් එක එහෙම නැත්නම් පාදම රේඛාව අපි දාගන්නේ ඉඩ මේ දිග වැඩිම ස්ථාන දෙක යා කරලා වගේම මේ අදාළ භූ විෂමතාවලට අපිට මැනුම් ගන්න පුළුවන් වෙන විදිහට පහසු ලයින් එක පහසු විදිහට තමයි මෙන්න මේ බේස් ලයින් එක දාගන්නේ. හරිද? එතකොට දැන් ඊළඟ කතාව තමයි දැන් ඊට පස්සේ මේ තියෙන්නේ A B C D E F G H වෙනකම්. අන්න ඒවට කියනවා ළමයි අපි ප්‍රධාන මැනුම් ලක්ෂ නැත්නම් ප්‍රධාන පාලන ලක්ෂ. ඔය නම් වලින් අපි හඳුනනවා මෙන්න මෙයා. එතකොට මෙයා තමයි මෙන්න මේ පොයින්ට්ස් වල තමයි ඉඩමේ මායමේ තමයි අපි මේ පොයින්ට්ස් ටික දාගෙන තියෙන්නේ. එතකොට මේ මායමේ ඉඳලා බේස් ලයින් එකට තියෙන දුරවල් ටික තමයි අපි වෙන වෙනම ගණනය කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේවට දුරවල් ටික හදාගෙන ත්‍රිකෝණවල වර්ගඵලයකින් එකකින් එක අරගෙන මේ සම්පූර්ණ ඉඩමේම වර්ගඵලය සොයා ගන්න. හරි. ඊට පස්සේ ආවේක්ෂණ රේඛාව තියෙනවා. දැන් ගොඩනැගිල්ල ප්‍රශ්නයක් නෑ. ආවේක්ෂණ රේඛ ඊට පස්සේ මේ උපරේඛා කියන එක කතා කරලෙමු. උපරේඛා කියලා කියන්නේ මෙන්න මෙයා නැතුව මේකේ තියෙන ඉතිරි රේඛාවලට හැබැයි මෙන්න මේ චෙක් ලයින් දෙක එහෙම නැත්නම් ආවේක්ෂණ රේඛා හැර ඉතුරු රේඛාවලට අපි කියනවා උපරේඛා කියලා. හරිද? ඊට පස්සේ උපරේඛා හරි මායිම කියලා ළමයි මේ හඳුන්වලා තියෙන ඉඩමේ මේ රතු පාටින් ඔයාලට ඇඳලා තියෙන ඉඩමේ මායිම. ඊට පස්සේ අනුලක්ෂ කියලා කියන්නේ මේ ප්‍රධාන පාලන ලක්ෂ හැර අපේ මේ ඉතුරු ලක්ෂ වලට තමයි අපි අනුලක්ෂ කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අවසාන එක්කෙනා කවුද? මෙන්න මේ ආවේක්ෂණ රේඛාව එහෙම නැත්නම් චෙක් ලයින් එක. මෙයා අපි දාන්නේ අපේ මිනුම් ගැනීමේ ක්‍රියාවලිය අපි හරියටම කරාද කියලා හොයාගන්න. හරිද? චෙක් ලයින් එකකින් කරන්නේ
අපේ මේ මිනුම් ගැනීමේ ක්‍රියාවලිය අපි හරියටම කරලාද තියෙන්නේ. ඒක තමයි හොයාගන්න තමයි මෙයා පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ ළමයි දැන් අපි හිතමුකෝ ඔය දැන් චෙක් ලයින් දෙකක් මම නිකන් ඇඳලා තියෙනවානේ ඔයාලට පෙන්වන්න ඕන නිසා. හරිද? දැන් අපි හිතමු මෙයාගේ මිනුම් ගද්දී දැන් අපි මෙතනින්නේ පටන් ගන්න. මෙතන ඉඳලා මෙතෙන්ටයි එන්නේ. එතකොට අපි හිතමුකෝ මේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර අපි හිතමුකෝ මීටර් 3යි කියලා. නිකන් හොතේ. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මීටර් 3යි. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මීටර් අපි හිතමු 2.5යි කියලා. මීටර් හොඳේ. ඊට පස්සේ මේ අතර දුර අපි හිතමුකෝ 4යි මීටර් කියලා. මම ඔයාලට පැහැදිලි කිරීමේ අවශ්‍යතාව නිසා තමයි කියලා දෙන්නේ. ඊට පස්සේ අපි මේක ඇරයි යනවනේ අපේ සිතියම්ගත කරන්න පරිමාණයකට අනුව අපි ඩ්‍රෝවින් වල කතා කරපු පරිමාණ වගේම ඔයාලා ඩ්‍රෝවින් වල කතා කරලා තියෙනවා. තාම අපි ඩ්‍රෝවින් පටන් ගත්තේ නැහැ. ඩ්‍රෝවින් එක ඉක්මනට පටන් ගන්නවා මේ පාඩම අපි ඉරිද ක්ලාස් එකකින් තමයි ඩ්‍රෝවින් එකත් යන්නේ. එතකොට අපේ සඳ ක්ලාස් එකේ අපි ගොඩක් වෙලාවට 13ට අදාළ පාඩම් තමයි කතා කරන්නේ. එතකොට ඉරිද ක්ලාස් එකේ 12 වසර පාඩම් ටික කතා කරගෙන යනවා. හරි. එතකොට දැන් මේ විදිහට ඔන්න තියෙනවා කියලා හිතන්නකෝ. මේ විදිහට තියෙනවා. රයිට්. මෙහෙම තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ පුතේ? අපි මොකද කරන්නේ? මෙයාව අදාළ පරිමාණයකට අපි හිතමුකෝ මෙන්න මෙහෙම තියෙන මෙන්න මේ කඩදාසියේ ඇඳලා මෙන්න මෙහෙම අපි අඳිනවා කියලා හිතන්නකෝ. ඔන්න මේ රූප සටහන ওই විදිහට ওই කොටස මේ විදිහට ඇඳලා තියෙනවා. මම මේ විදිහට ඇඳලා තියෙනවා. එතකොට මෙතන ඉඳලා මීටර් 2.5කුත් මෙතන ඉඳලා මීටර් 3කුත් ආවට පස්සේ මෙන්න මේ රේඛාවේ දුර හරියටම 4 මීටර් වෙනවා නම් අපේ ඒ අනුපාතයට අනුව ඇඳාම අපේ මේ මිනුම් ගැනීමේ ක්‍රියාවලිය දෝෂයක් වෙලා නැහැ. හැබැයි අපි හිතමුකෝ මේ විදිහට අරගෙන මෙතන දුර ආව කියලා 5යි කියලා. 5 මීටර කියලා. ඔන්න මීටරයක්ම වැඩි වෙලා. එහෙනම් මෙතන අපේ මිනුම් ගැනීමේ ක්‍රියාවලිය ලොකු දෝෂයක් වෙලා තියෙනවා. ඔය විදිහට අපි ගත්ත මිනුම් වල දෝෂ තියනවද කියලා බලා ගන්න තමයි මේ විදිහට චෙක් ලයින් ගන්න. එතකොට අපිට ඕන මෙතනත් චෙක් ලයින් එකක් දා ගන්න පුළුවන්. මෙතනත් දා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර අපිට අර වැරදි කියලා හිතනවා වගේ තැන් වලට අපිට අග්ගාලා දා ගන්නවා මේ විදිහට අරගෙන මෙහෙම චෙක් ලයින් එක. එතකොට ඔය චෙක් ලයින් එකක් එහෙම නැත්නම් ආවේක්ෂණ රේඛාවක් කියලා කියන්නේ අර මිනුම් ගැනීමේ ක්‍රියාවලිය දෝෂ රහිතව හරියටම කරාද කියලා චෙක් කරගන්න පාවිච්චි කරන රේඛාවලට තමයි පුතේ අපි කියන්නේ ආවේක්ෂණ රේඛා කියලා. හරිද? ආවේක්ෂණ රේඛා කියලා. පැහැදිලි නේද? රයිට්. අපි යමු එහෙනම් මේ එකින් එක පද ටික වෙනම නෝට් එකේ තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් හඳුනගෙන ඉමු. බලන්නකෝ පුතේ පළවෙනියටම ඉන්නවා කවුද? පළවෙනියටම ඉන්නවා ප්‍රධාන මැනුම් රේඛාව. එහෙම නැත්නම් පාදක රේඛාව නැත්නම් පාදම රේඛාව. එහෙමත් නැත්නම් බේස් ලයින් එක. ඔය ඕන එකක් කියන්න පුළුවන්. හරිද? බේස් ලයින්. ලියා ගන්නකෝ ඔය බේස් ලයින් කියන කතාවත් ලියා ගන්න ළමයි කෝකටත් හොඳයිනේ. බේස් ලයින්. ඔයාලා දැනගෙන ඉන්න එපා. පාදම රේඛාව කියලාත් කියනවා. ඕක පාදක රේඛාව කියලා නෙවෙයි. තව පාදම රේඛාව කියලාත් මෙයාටම කියනවා. හරිද? ඔය ටිකත් අර වරණක් දාලා මේ දෙකත් ලියා ගන්න. පාදම රේඛාව, බේස් ලයින් ඔය ඔක්කොම කියනවා. හරිද? නැතුව මේ බේස් ලයින් කියලා කිව්වට පස්සේ ඔයාලට මේ කොළඹ මේ මරදාන ඉඳලා යන බේස් ලයින් රෝඩ් එක එහෙම නෙමෙයි හොඳේ. කොළඹ බොරැල්ල මරදාන බේස් ලයින් රෝඩ් එක එහෙම නෙමෙයි. මේක බේස් ලයින් එක කියලා කියන්නේ මෙන්න මේ පාදම රේඛාව. හොඳේ. නැත්නම් බේස් ලයින් කියලා කිව්ව මතක් වෙච්ච ගමන් අපේ කොළඹ දරුවන්ට මතක් වෙන්නේ මේ බේස් ලයින් රෝඩ් එක මරදාන බොරැල්ල ඒ බේස් ලයින් රෝඩ් එකද කියලා ප්‍රශ්නයක් එයි නෑ. එයා නෙමෙයි මෙන්න මෙයා හොඳේ. ඊට මේ දිගම ලක්ෂ දෙක පාවිච්චි කරලා අපි මේ දාගන්න මැනුම් රේඛාවට තමයි බේස් ලයින් එක කියලා කියන්නේ. හරිද? නැතුව මරදාන බොරැල්ල බේස් ලයින් රෝඩ් එකේම නම් නෙවෙයි. හරි. ඊට පස්සේ බලන්නකෝ ඊළඟට බලන්නකෝ ප්‍රධාන මැනුම් රේඛාව ගැන කියලා තියෙනවා. දන්වැල් වෙනුමේදී සම්පූර්ණ භූමිය ආවරණය කළ හැකි සරල රේඛීයව මැනගත හැකි දිගම රේඛාව ප්‍රධාන මැනුම් රේඛාව ලෙස හැඳින්වෙනවා. මම කිව්ව කතාවමයි කියන්නේ. ඊට පස්සේ මෙය පාදම රේඛාව ලෙසද හඳුන්වනු ලැබේ. පාදම අල්ම යන්න තියෙන ළමයි ඒක හදාගන්න. පාදම රේඛාව ලෙසද හඳුන්වන අවස්ථා ඇත. සිතියම් ගත කිරීමේදී කඩදාසිය මත මුලින්ම ඇඳගනු ලබන්නේද මෙම රේඛාවයි. ප්‍රධාන මැනුම් රේඛාවක් සඳහා රේඛාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු සාධක ලෙස මොනවාද කියන එකක් දල වශයෙන් සමතලා පෘෂ්ඨයක් දිගේ ගමන් කරන්න ඕනේ. කියන්නේ මෙයාගේ සමතලා වෙන්න ඕනේ. නැතුව අර ඇලදුරක් වුණොත් එහෙම සම්පූර්ණ මිනුම් ගැනීමේ ක්‍රියාවලියම වරදිලා යනවා. ඒ නිසා සමතල භූමියක් වෙන්නත් ඕනි.
ඊළඟ භූමියක සමතල කොටසක් දාලා වෙන විදිහට තිරස් දුරක් තමයි අපි මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා දල වශයෙන් මැනිය යුතු ඉඩමේ කොටසේ මැද හරහා රේඛාව ගමන් කරන අතර ඉඩම සමාන කොටස් දෙකකට බෙදීම මේ හරහා සිදුවේ. ඒ කියන්නේ පුළුවන් තරම් මෙයා දාගන්න කියලා කියන ඉඩම සමාන කොටස් දෙකකට බෙදෙන විදිහට. හරිද? ඊට පස්සේ තිරස් දුර නිවැරදිව මැනිය යුතුය. තිරස් දුර නිවැරදිව මැනිය යුතුය. තිරස් දුර නිවැරදිව මැනිය යුතුය කියලා කියන්නේ ළමයි මෙයාගේ තිරස් දුරක් තමයි ගන්න කියලා කියන්නේ ඇල දුරක් ගන්න එපා කියලායි කියන්නේ. ඊට පස්සේ මනින අවස්ථාවේදී මිනුම් පටිය ඍජුව පැවතිය යුතුයි. ඒ කියන්නේ මෙයාගේ මිනුම් පටිය අර රේඛීය ඍජුව පවත්වා ගන්න කියලා කියනවා. නැත්තම් මොකද වෙන්නේ? ඒකත් යම් අවස්ථාවක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය ඍජුව පවත්වා ගන්න කියලා කියන්නේ මෙන්න මේ අතර දුර ගද්දි මෙන්න මේ මෙතන කෝණය අංශක 90ක් යන විදිහට මේ එක පටියක් මේ තව පටියක්. එතකොට මෙතන කෝණය එන්න ඕන අංශක 90ක් වෙන්න ඕන. ඕක තමයි ඍජුව පවත්වා ගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ ළමයි දැන් අපි හිතන්නකෝ මෙන්න මෙහෙම ඔයාලට ඔක බං අපේ ටියුට් එකේ ඉස්සරහා පැහැදිලි වෙනවා. හැබැයි අපි චුට්ටක් තවත් පැහැදිලි කරන්න ගියොත් ඍජුව පවතින කතාව කියලා කියන්නේ දැන් මෙන්න මේ මෙතන පොයින්ට් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ අපේ පාදම රේඛාව ඔහොම තියෙන කෙනා මෙහෙම යනවා කියලා හිතන්න. ඔහොම යද්දි මෙයා දැන් ඔහොම ඇඳලා තියෙන්නේ. මෙන්න පාදම රේඛාව. ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර ගද්දි අපේ මිනුම් පටියේ බිඳුව මේ පැත්තේ තියෙන්නේ. මෙහෙම මිනුම් පටිය ඇදගෙන එනවා. ඇවිල්ලා මෙන්න මේ මෙයා ගාවට ගෙනල්ලා ළමයි. හරිද? දැන් අපි මෙන්න මේ අතට ගත්තා. මෙහෙම ගන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මිනුම් පටිය උහුම අරගෙන යම් මේ මෙතන ඉඳලා තියෙන ටේප් එක මෙහෙම තියෙන මේ දෙපැත්තට චලනය කරද්දී ඔයාලට පේනවා මේ පැත්තට ටිකක් අරගෙන යද්දි මොකද වෙන්නේ? මේ මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර ටික ටික වැඩි වෙලා යනවා. හරි. ආයෙ මම මේක ආපස්සට අරන් යද්දි යම් අවස්ථාවකට නිකන් අඩු වෙලා ඇවිල්ලා නැවත වැඩි වෙන්න පටන් ගන්නවා. තේරෙනවද? මේ උන් ගැනීමේ ක්‍රියාවලියකදී ඔක වෙන්නේ. මේ මෙතන බිඳුව මෙතන අපි හිතමුකෝ මෙතන ඉඳලා ගද්දි දැන් මෙතන මේ ලක්ෂයට මම හරියටම ඍජු දුර ගද්දි මොකද කරන්න ඕනේ? මෙයා අරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම දෝලණය කරනවා. කොහොමද දෝලණය කරන්නේ? පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පෙන්නන්න. හරි මේ බලන්නකෝ මේ බලන්න. දැන් මෙතන මෙන්න මංගාව ටේප් එකක් තියෙනවා. මෙන්න ටේප් එක පේනවා. එතකොට අර ඔයාලට කිව්ව නේද මතකද දන්වැලේ පුරුක් 10කට වරක් පොඩි ටැග් එකක් දානවා කියලා. ඒ වගේ මේ බලන්නකෝ මෙයාලගේ මේ අර යම් සැරයකට වරක් මේ රතු පාටින් වෙනම දක්වලා තියෙනවා මේ. මේ වගේ රතු පාටින් මිනුම් ටික දක්වලා තියෙනවා. හේතුව මේ මෙහෙම දක්වන්නේ එතකොට අර අපිට හරියට හොයාගන්න පුළුවන්. පැහැදිලිව. ඒ නිසායි මේ විදිහට මිනුම දක්වලා තියෙන්නේ. මේ මෙහෙම. තේරුණානේ? ඒ කියන්නේ මේ අඩි 1යි කියලා මේ රතු පාටින් දාලා තියෙන්නේ. මේ එකට දාලා සෙන්ටිමීටර් නම් 30යි කියලායි මෙතන තියෙන්නේ. හරි. දැන් බලන්නකෝ මෙයා දැන් මෙහෙම තියලා මම බිඳුව මෙතන තියනවා. දැන් මම මෙහෙම ටේප් එක තියලා මෙන්න මෙයාත් එක්ක ඔහම අරගෙන මෙයා මේ පැත්තට යද්දි බලන්නකෝ මෙයාගේ මේ අගේ වැඩි වෙවි යනවා. ඔයාලට පේනවා මේ අගේ වැඩි වෙවි යනවා. ඒ වගේම අගේ අඩු වෙවි යනවා. ඔක මම තව ටිකක් zoom කරගත්තොත් හරි. දැන් බලන්නකෝ. දැන් පේනවනේ. right. මෙන්න මෙතන තියලා මම මෙන්න මෙයා හරියට ගත්තොත් එහෙම මෙන්න මෙතන අපි හිතමුකෝ 30ට වගේනේ ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ ඔයාලගේ ටේප් එකේ. ඊට පස්සේ මම මෙයා මේ පැත්තට අරයි යන්න බලන්න මේ පැත්තට යද්දි මොකද වෙලා තියෙන්නේ? දැන් ඔන්න සෙන්ටිමීටර් 24ක් වුණා. මේ පැත්තට යන්න මේ වැඩි වෙලා යනවා. ඕම් ආයෙ මම ආපස්සට එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා මේ. අඩු වෙලා ආයෙ මොකද වෙන්නේ? මේ පැත්තට යද්දි නැවත ආයෙ වැඩි වෙන්න පටන් ගන්නවා මේ. පේනවද? වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අපි ওই විදිහට දෙපැත්තට මේ ටේප් එක විචලනය කළා. දැන් මේ හරහා එක ටේප් එකක් තියෙනවා. මේ අතර තව ටේප් එකක් තියෙනවා. මේ ඊළඟ ටේප් එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. දැන් මේ හරහා එක ටේප් එකක් කොයි විදිහට දාලායි තියෙන්නේ. ඊට පස්සේ මේ ටේප් එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඊළඟ ටේප් එක සාමාන්‍යයෙන් අපි මේකට මීටර් 50 100 සමහර වෙලාවට ඊට වඩා අඩු ටේප් එකක් ඒ අපේ අවශ්‍යතාවයත් එක්ක බල ටේප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙයා එහෙම පාවිච්චි කරලා දැන් මෙයා මෙතන මොකද කරන්නේ මේ විදිහට තියලා මොකද කරන්නේ මේ දෙපැත්තට ওই විදිහට විචලනය කරනවා.
දෙපැත්තට ඔහොම විචලනය කරනවා. විචලනය කරද්දී අපිට තේරෙනවා වැඩි වෙනවා අඩු වෙනවා නැවත ආයෙ වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ ලක්ෂය බලලා මිනුම ගත්තාම හරියටම අපිට එනවා මෙන්න මෙයයි අතර අංශක 90ක් එන විදිහට මෙන්න මෙතන අගය. අපි දැන් මේක ගත්තොත් එහෙනම් මෙතන ගත්තාම එන්නේ අපිට 23 කියන අගය තමයි ආසන්නව 23 කියන අගය තමයි එන්නේ මේ ඍජු කෝණීය දුර විදිහට මෙතන ඉඳලා මෙතෙන්. සෙන්ටිමීටර් 23යි. ඒකට අන්න ඒ විදිහට අපිට පුළුවන් ওই මිනුම් ගැනීමේ ක්‍රියාවලිය එකක් දෙපැත්තට මේ මිනුම් රේඛාව දැන් මේ අතර රේඛාව දාලා මේ මිනුම් පටිය දාලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ මෙතන ඉඳලා මෙතෙන්ට ගන්න මිනුම් පටිය දෙපැත්තට ලස්සනට විචලනය කරලා අපිට හරියම මිනුම අංශ 90ක් එන විදිහට හදා ගන්න පුළුවන්. රයිට්. ඕක තමයි ඔයාලට ප්‍රැක්ටිකල් එකෙත් ওই විදිහට තමයි ළමයි මිනුම් ගන්න තියෙන්නේ චේන් සර්ව් එකක් කරද්දී ටේප් දෙක දාලා. හරිද? ඒ නිසා මේ දේවල් හරියටම කරගන්න. දැන් මේක තේරුම් ගත්තද තේරුණාද තේරුම් නැත්නම් චූටි රෙවිෂන් එකක් දාමු. මම නැවත චුට්ටක් එක්ස්ප්ලেইন කරන්න මේ වැඩේ වෙන විදිය කොහොමද කියලා. හරි. හරි නේද? දැන් හරිනේ. රයිට්. එතකොට ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් මෙනුම් ගැනීමේ ක්‍රියාවලිය තේරුම් ගන්න. මෙනුම් ගැනීමේ ක්‍රියාවලිය මොකද්ද කරන්න පුළුවන්? මෙනුම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. එතකොට මේ ගැන අවබෝධයක් හෝ ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න මේම ඇත්තටම කරන්න පුළුවන්ද කියලා. අපි එතකොට next Monday ඒ කියන්නේ සඳුදාට අපි කතා කරමු. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම්. හරිද? හරි. එහෙනම් අපි ඉස්සරහට යමු ළමයි. දැන් ඔන්න ඔය විදිහට අපිට මිනුම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙයාව සිදුව පවත්වා ගන්න ඕන කතාවක් දැන් ඔයාලට තේරුණා. හරි. ඊළඟට අනුලක්ෂ වලත් ඔයාලට නෝට් එක දීලා තියෙනවා බලන්න. ප්‍රධාන පාලනක්ෂයන් මගින් නිර්මාණය කරන ත්‍රිකෝණ යොදා ගැනීමෙන් භූමිය තුල ඇති දත්ත පිළිබඳව සටහන් කර ගැනීම ප්‍රායෝගිකව අපහසුයි. එම නිසා ත්‍රිකෝණය නැවත ත්‍රිකෝණාකාර කොටස් වලට බෙදා ගනු ලැබේ. මෙවැනි ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා ලක්ෂයන් අනුලක්ෂ ලෙස හැඳින්වේ. කියන්නේ දැන් මේ ප්‍රධාන වැටුම් ලක්ෂ හැර මේ ලක්ෂ හැර ඉතුරු ලක්ෂ වලට තමයි ඔය අනුලක්ෂ කියලා කියන්නේ. හරි. ඊළඟට ළමයි ඔය බැඳි මිනුම්. බලන්නකෝ බැඳි මිනුමක් කියන්නේ මොකක්ද කියන එක. දැන් ඔයාලට මේ බැඳි මිනුමක් කියන එකේ මම නෝට් එකේ දුන්නේ නැහැ. ළමයි හැබැයි ඔයාලා බැඳි මිනුමක් කියන්නේ මොකක්ද කියන එක දැනන් ඉන්න ඕන. හරි. බලන්නකෝ බැඳි මිනුමක් කියන්නේ මොකක්ද කියලා. බලන්න දන්වැල් මැනුම සඳහා මිනුම් තබා ගැනීම උදෙසා අප විසින් පොළොව මත මුක්කු සවි කිරීම මෙන්ම කූඤ්ඤ සවි කිරීම සිදු කරනවා. ඒ කියන්නේ දැන් මේවා මේ මායිම් ලක්ෂණ ළමයි. දැන් අපි මේවට කියනවා මායිම් ගල් කියලා කියනවනේ. මායිම් ගල් කියලා කියන්නේ. ඒ වගේ දැන් මෙයා මායිම් ගලක් නේ. මෙයා මායිම් ගලක් නේ. එතකොට දැන් මේ මායිම් ගල් කියලා දිනවා අපේ ඉඩම්වල අම්මලෙන් අහන්න මායිම් ගල් කෝකද අම්මේ අපේ මායිම් ගල් ටික කොහෙ කොහෙද තියෙන්නේ කියලා. ඒ මායිම් ගල් කියලා කියන්නේ මෙන්න මේ ප්‍රධාන මැනුම් ලක්ෂ වලට නැත්නම් ප්‍රධාන පාලන ලක්ෂ වලට තමයි ඔය කියන්නේ අපේ මැනුම් ගැනීමේ ක්‍රියාවලිය. ඒතර අපේ ඉඩම අපේ මිනුම් දූර දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා මැනලා ඒ හදපු දාපු ගල් වලට තමයි ඔය මායිම් ගල් කියලා කියන්නේ. හරිද? හැබැයි ඔය මායිම් ගල් ටික කාලයක් තියෙද්දි යම් කාලයක් යද්දි මොකද වෙන්නේ? ඕක සමහර වෙලාවට විවිධ ප්‍රතිසංස්කරණ කටයුතු අපේ ඉඩමේ තියෙන සිදු කරන දේවල් එක්ක සමහර වෙලාවට ඔය මායිම් ගල් වල තියෙන ස්ථාන එහෙ මෙහෙ වෙන්න පුළුවන්. හරිද? අපේ සමහරව මොකද කරන්නේ? මායිම් ගල දැන් අපේ ඉඩම පොඩ්ඩක් ලොකු කරගන්න ඕන. මොකද කරන්නේ? ටක් ගාලා හොරෙන් අර එහා ඉඩමේ මිනිස්සයාට හොරෙන් මායිම් ගල අරගෙන එයාගේ ඉඩම පැත්තට පොඩ්ඩක් දානවා. එතකොට මොකද වෙන්නේ? අපේ දැන් අපි කරපු කෙනාගේ ඉඩම ටිකක් ලොකු කරගන්න පුළුවන්. හැබැයි ඔය සෙල්ලම දැම්මත් වැඩක් නැහැ. එයාලා ඒක දන්නේ නැහැ. මොකද්ද? මේ මායිම් ගල මායිම් ගලට අදාළව අපේ මිනුම් දොර දෙපාර්තමේන්තුවේ බැඳි මිනුම් කියලා දෙයක්ත් අරගෙන තියෙනවා. හරිද? ඒ නිසා මොකද කරේ? මායිම් ගල ගලවලා විසික් කරත් වැඩක් නැහැ. ඉඩම ප්‍රමාණය වැඩි කරගන්න බෑ. මොකද මිනුම් දේවල් දෙපාර්තමේන්තුවේ ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ කොටසේ මෙයාගේ ඒ ඉඩම් වල විවිධ ඒ තොරතුරු ටික තියෙන නිසා. හරිද? ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. බලන්න. කූඤ්ඤ මගින් මැනුම් ස්ථාන නිරූපණය කරයි. අප එම මැනුම් ස්ථාන ස්ථානගත කරන ආකාරය සටහන් කර ගැනීම කළ යුතු වෙයි. එසේ කරනුයේ නැවත නැවත එම ලක්ෂයන් භාවිතා කිරීමට සිදු වුවහොත් ඒවා පිහිට වූ ස්ථානයේ නිවැරදිව හඳුනා ගැනීමටය. එකිනෙකට මැදිකුට කූඤ්ඤ පිහිටුවීම මගින් එනම් කූඤ්ඤ පිහිටි දුර මැන ගැනීම මගින්
අවශ්‍ය වූ විට නැවත මිනුම් ස්ථානය සලකුණු කරගත හැක. එලෙස ලක්ෂ්‍ය පිහිටුවා මිනුම් සටහන් කර ගැනීම බැඳි මිනුමක් ලෙස අර්ථකථනය කෙරේ. right. ඔය කතාව තේරුම් නැත්නම් මෙන්න මේකයි පුතේ කතාව. දැන් හිතන්නකෝ මෙන්න මෙයාට අදාළව මම මෙතෙන්ට අරගන්න ඕන ඔය G කියන ලක්ෂ්‍යය මෙතන තියෙනවා. right. ඔන්න G. හැබැයි කාලයක් යද්දි මෙයා එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතමුකෝ මෙන්න මේ ඉඩම එහා පැත්තට එන්න මේ හරියින් තියෙනවා යම් මොන හරි අපි හිතමුකෝ අර කාලයක් පවතින මොන හරි නිශ්චල භූ ලක්ෂණයක්. මොකක් අපි හිතමු ගහක් වෙන්න පුළුවන්, නැත්නම් ළිඳක් වෙන්න පුළුවන්. ඉඩම මොන හරි ඒ වගේ භූ ලක්ෂණ කොටසක් තියෙනවා. හරිද? ඒ වගේම අපි හිතමුකෝ මෙතන එකක් තියෙනවා, තව මේ හරියෙත් එකක් තියෙනවා, මෙන්න මේ හරියෙත්. ඒ විදිහට ඔය අපේ මේ ලක්ෂයට අදාළව අපිට පැහැදිලිව ඒ කියන්නේ කල් පවතී කියලා උපකල්පනය කරන්න පුළුවන්. කල් පවතී කියලා අර්ථකථනය කරන්න පුළුවන් මේ වගේ කොටස් තියෙනවනේ ළම. මේ වගේ මොන හරි භූ ලක්ෂණ තියෙනවනේ. ඒ භූ ලක්ෂණයක ඉඳලා මෙන්න මෙයාට තියෙන දුර අරගෙන අපි සටහන් කරගන්නවා. එතකොට ඊට පස්සේ මෙයාටත් මෙතන තියෙන අරගෙන තියෙන දුර සටහන් කරනවා. අපි හිතමු මෙතන ගහක් තියෙනවා මොකක් හරි මේ ලක්ෂය අපි හිතමු තේක ගහක්. මොකද තේක ගහක් තියෙනවා. ඒ යාගින්දම මෙතෙන් තියෙන දුර අපි හැම සටහන් කරගෙන අපි හිතමු 2.5 මීටර කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා අපි හිතමු ලිඳක් තියෙනවා. ඒ ලිඳේ මේ අදාළ තැන ඉඳලා මෙතෙන් තියෙන දුර අපි හිතමුකෝ 6 මීටර කියලා. ඔය විදිහට මේ විදිහට අපි මිනුම් සටහන් කරගන්නවා. යම් හේකින් මෙයා අස්ථානගත වුණත් අපිට මේ මිනුම් දෙක පාවිච්චි කරලා මෙයාගේ හරිම පොයින්ට් එක හොයාගන්න පුළුවන්. හරිම පොයින්ට් එක හොයාගන්න පුළුවන්. ඔය වගේ වැඩකට තමයි පුතේ අපි මෙන්න මේ හවුද? අපි මෙන්න මේ බැඳි මිනුම් කියන දේ පාවිච්චි කරන්නේ. බැඳි මිනුමකින් එහෙනම් මොකද්ද වෙන්නේ? බැඳි මිනුමකින් වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක යම් හේකින් මෙන්න මේ පාලන ලක්ෂයක් ගිලිහිලා ගියොත් හෝ නැති වුණොත් හෝ අපේ ගම්වල අය කරන වගේ ගලවලා විසික් කරොත් හෝ මේ අදාළ පිහිටීම හරියටම නිශ්චලව අඳුරගන්න එයාලා පාවිච්චි කරන මේ යම් නිශ්චල ස්ථාන දෙකක ඉඳලා පාවිච්චි කරන මිනුමකට තමයි අපි ඔය බැඳි මිනුමක් කියලා කියන්නේ. හරිද? බැඳි මිනුමක් කියලා කියනවා. right. පැහැදිලි නේද කතාව? right. අපි කියනවා ටයි මෙෂර්මන්ට් එකක් කියලාත් කියනවා. ඔකට ඉංග්‍රීසි වලින් කියනවා ටයි මෙෂර්මන්ට්. ටයි මෙෂර්මන්ට්. ටයි මෙෂර්මන්ට්. ටයි මෙෂර්මන්ට් කියලා මෙයාට කියනවා. හරිද? ඕන්න ඉංග්‍රීසි නම ලියා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා. right. ඊට පස්සේ ඊළඟ එක්කෙනා කවුද? උපරේඛා. අපි ඒකට කියනවා උපරේඛා වලට අරක බේස් ලයින් මෙයා සබ් ලයින්. ලියා ගන්න ළමයි ඉංග්‍රීසි වර්ඩ් එක ලියා ගන්න. මොකද ඔයාලට මේවා ප්‍රයෝජනවත් වෙනවා. ඔය YouTube එකේ සිංහලෙන් ගෙවුවට එන්නේ නැහැනේ. ඉංග්‍රීසි වලින්ම සර්ච් කරන්න වෙන්නේ. එතකොට අඩුම ඉංග්‍රීසි අපිට තේරුම් නැතත් ඒ YouTube වීඩියෝ එක දිහා බලලා හරි යම් දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සබ් ලයින් මේ වචන දෙක ලියා ගන්න. එතකොට හදිසිය ඔයාලට මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් නැති වුණත් ඔයාලට මේක සර්ච් කරලා යම් තැනකින් ඔයාලට මේකට අදාළව පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉස්සරහට. හරිද? ඔයාලට මේ රෙකෝඩින් ටික තියෙනවා. හැබැයි ඔයාලට මීට වඩා අවබෝධයක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. නැත්නම් ඔයාලට මීට වඩා ඩීප්ලි ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් ඒ වගේ අවස්ථාවකට මේක අනිවාර්යෙන් ඕනි වෙනවා. right. ඒ නිසා අනිවාර්යෙන් මේකත් ලියා ගන්න. සබ්ලයින්. right. සබ්ලයින්. මොකද්ද මේ සබ්ලයින් එකක් කියලා කියන්නේ? එහෙම නැත්නම් උපරේඛාවක් කියලා කියන්නේ. උපරේඛාවක් කියන්නේ පුතේ ප්‍රධාන රේඛාවට අමතරව අතිරේක ලක්ෂ අතර එළවනු ලබන දංගල් රේඛා උපරේඛා වශයෙන් හඳුන්වනු ලබයි. ඒ කියන්නේ මෙන්න මෙයාට අමතරව බේස් ලයින් එකට අමතරව අපේ මිනුම් ගැනීමේ ක්‍රියාවලියට අපි භාවිතා කරන රේඛාවලට කියනවා උපරේඛා කියලා. මේ බේස් ලයින් එකට අමතරව. right. ඔකට තමයි උපරේඛාවක් කියලා කියන්නේ. right. ඊළඟ එක්කෙනා අපි යමු ඊළඟ කතාවට කවුද? පිරික්සුම් සටහන එහෙම නැත්නම් දල සටහන. හරිද? පිරික්සුම් සටහන එහෙම නැත්නම් දල සටහන. හරිද? මොකද්ද මේ පිරික්සුම් සටහනක් එහෙම නැත්නම් දල සටහනක් කියලා කියනවා. එයාට කියන්නේ මොකද්ද? ඉඩම මත ගොඩනැගිලි ඉඩම් මායිම් වල දල පිහිටීම මායිම් වල ස්වභාවය උතුරු දිශාවේ පිහිටීම සටහන් කිරීම සිදු කරයි. මූලික ශේෂ්ත්‍ර අධ්‍යයනයේදී මැනී යුතු ඉඩම සම්බන්ධයෙන් අදිනු ලබන දල සැලැස්මට පිරික්සුම් සටහනක් කියලා කියනවා. ඒ කියන්නේ ළමයි දැන් අපි ඉඩමක මැනීමේ ක්‍රියාවලියක් සිදු කරන්න යන්න පෙර, ඒ කියන්නේ මැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්න කලින්, හරිද?
අපි මොකද්ද කරන්නේ මෙන්න මේ පිරික්සුම් සටහනක් එහෙම නැත්නම් දල සටහනක් අපි ඒ අදාළ භූමියේ ඇඳ ගන්න. අපි ඕකට ඔයාලගේ වචනෙන් කිව්වොත් එහෙනම් ස්කෙච් ප්ලෑන් එකක් හදා ගන්න. ස්කෙච් ප්ලෑන් එක ස්කෙච් එකක් ගහ ගන්නවා. ඩ්‍රෝවින් වල ඔයාලට කියන්නේ මේකට අදාළව ස්කෙච් එක ගහ ගන්න කියලා. අපි රූපය අදින කලින් ස්කෙච් එක ගහගෙන ඒකට අදාළව මිනුම් ටික දාගෙනනේ කොලේ බෙදාගන්නේ. ඒ වගේ. දැන් මේ වගේ තැනකත් මොකද්ද කියන්නේ පිරික්සුම් සටහනක් එහෙම නැත්නම් දල සටහනක් කියන දේ පාවිච්චි කරලා ස්කෙච් එකක් පාවිච්චි කරලා මොකද්ද කරන්න කියන්නේ දල සටහනක් පාවිච්චි කරලා මේ අදාළ භූමිය පිළිබඳව සටහන් කරගන්නවා. ඊට පස්සේ තමයි ඒ සටහන් කර ගැනීමෙන් තමයි මෙන්න මේ ප්‍රධාන පාලන ලක්ෂ්‍ය අපි කොහෙද දාගන්නේ, බේස් ලයින් එක කොහොමද දාගන්නේ, අපි මැනුම් ගැනීමේ ක්‍රියාවලිය කොහොමද කරන්නේ කියලා අර අයිඩියා එකක් ගන්න අපි ශේෂ්ත්‍ර අධ්‍යයනයක් කරනවා. මේ සම්පූර්ණ ඉඩම පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරන ක්‍රියාවලියත් එක්ක තමයි මෙන්න මේ පිරික්සුම් සටහනේවත් දල සටහන කියන කෙනාව නිර්මාණය වෙන්නේ. පැහැදිලි නේද? හරි. අපි ඊට පස්සේ යමු ඉස්සරහට ආවේක්ෂණ රේඛා එහෙම නැත්නම් චෙක් ලයින් කියන එක ලියා ගන්නකො නෝට් එකේ. චෙක් ලයින් කියන එක ලියා ගන්නකො. භූමියක මිනුම් ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරන අවස්ථාවකදී භූමියක මිනුම් ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරන අවස්ථාවකදී හරිද? සිදු කරන අවස්ථාවකදී හරිද? සිදු කරන අවස්ථාවකදී මිනුම් ලබාගත් ලක්ෂයන් අතර නිර්වද්‍යතාවය මැන ගැනීම සඳහා කූඤ්ඤවල සිට දන්නා වෙනත් ස්ථානයක පවතින දුර මැන ගනිමින් යම්කිසි පරිමාණයකට එම අදාළ ලක්ෂවලට අදාළ රූප සටහන නිරූපණය කළ පසු අදාළ සැලසුමෙහි මැනගත් ස්ථාන දෙක අතර සැලැස්මේ ඇති මිනුම සහ ශේෂ්ත්‍රයේදී ලබාගත් මිනුම නිවැරදි වන්නේදයි පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන මැනුම් රේඛා
භාවිතා කරන මැනුම් රේඛා ආවේක්ෂණ රේඛා ලෙස ආවේක්ෂණ රේඛා ලෙස හැඳින්වේ. ආවේක්ෂණ රේඛා ලෙස හැඳින්වේ. හරිද? ආවේක්ෂණ රේඛා ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ ඊළඟට ඔයාලට තියෙනවා මොකද්ද? මනාව සැකසූ ත්‍රිකෝණ. මනාව සැකසූ ත්‍රිකෝණ. බලන්නකො මෙතන කියනවා දන්වැල් මැනුමේදී ප්‍රධාන හෝ අනුලක්ෂ යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන සෑම ත්‍රිකෝණයක්ම මනාව සැකසූ ත්‍රිකෝණයක් විය යුතුය. මනාව සැකසූ ත්‍රිකෝණයක් යනු ත්‍රිකෝණයේ පාද සුනම ආසන්න වශයෙන් සම දිගින් යුක්ත වීමයි. ත්‍රිකෝණයේ කෝණ තුනම අංශක 60ට ආසන්න වීමයි. මනාව සැකසූ ත්‍රිකෝණයක් නම් පාද තුන සමාන ආසන්නව සමාන වෙන්න ඕන. ආසන්නව සමාන වෙනවා කියලා කියන්නේ එයාගේ කෝණාගය 60ට සමාන වෙනවා 60ට ආසන්න වෙනවා කියන කතාවයි. හරි. ඊට පස්සේ එසේ වුවද ත්‍රිකෝණයක සෑම කෝණයක්ම අංශක 30ත් අර අපි කතා කරේ 30ත් 120ත් අතර පරාසයක පවතින්න ඕනි. ඊට වඩා 30ට වඩා 30ත් 120ත් අතර පරාසයනේ පවතින්න ඕන. 30ට වඩා වැඩි වෙන්නත් බෑ. 30ට වඩා 30ට වඩා වැඩි වුණාට කමක් නැහැ. 30ට වඩා අඩු වෙන්න බෑ. 120ට වඩා වැඩි වෙන්න බෑ. රයිට්? ඕක තමයි ඔය මනාව සැකසූ ත්‍රිකෝණයක් වුණාම ඔන්න ඔය කෝණ පරාසය ඔය අතර පවත්වා ගන්න ඕන කෝණ තුනේම අගයන්. අභ්‍යන්තර කෝණ තුනේ අගයන්. හරි. ඊට පස්සේ මනාව සැකසූ ත්‍රිකෝණයේ කතන්දරේ ඉවරයි. ඊළඟට මොනවද තියෙන්නේ? අනුලම්බ රේඛා යොදා ගැනීම. අනුලම්බ රේඛා. අර අපි කතා කරන්නේ මිනුම් ගැනීමේ ක්‍රියාවලියට අපි මෙන්න මේ කියන්නේ දැන් මේ ප්‍රධාන පාද බේස් ලයින් එකේ ඉඳලා මේ ලක්ෂයට මේ අරන් තියෙන අනුලම්බ රේඛා. අනුලම්බය. රයිට්. මේ අනුලම්බයක් අරන් තියෙන්නේ. මොකද්ද මේ අනුලම්බ රේඛාවක් කියන්නේ? මොකද්ද මේකෙන් කරන්නේ? ඒ දේවල් ගැන අපි කතා කරමුනේ. ඒක ගැනයි දැන් කතා කරන්නේ. බලන්නකෝ. දන්වැල් මැනුමේ ඊටා වැදගත් කාර්ය වන්නේ අනුලම්බ ගැනීම. ඔන්න ඊටාම වැදගත් උනේ බලන්න. එළන ලද දන්වැල් රේඛාවල සිට ඉඩමේ මායිම් වලට සහ අනෙකුත් දත්තවලට ඇති සාපේක්ෂ සම්බන්ධතාවය මැන ගැනීම අනුලම්බ ගැනීම මගින් සිදු කරයි. අනුලම්බ ගැනීම මගින් සිදු කරයි. සරලවම ගත් කල මැනුම් රේඛාවේ සිට එනම් දන්වැලේ සිට දත්ත සඳහා ඇති දුර මැනීමයි. දන්වැලේ ඉඳලා දත්තවලට තියෙන දුර මයින් එක තමයි ඔය කියන්නේ නේ. මෙහිදී දන්වැල දිගේ ගමන් කළ දුර සහ දන්වැලේ සිට ඇති දුර මැනගනු ලැබේ. ප්‍රධාන වශයෙන් අනුලම්බ වර්ග දෙකක් සමග ක්‍රියාවලිය සිදු කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අනුලම්බ අපි ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒ දෙන්නම හඳුන්වන වර්ග නම් දෙකක් තියෙනවා නේ. ලියා ගන්නකො ළමයි ඔය අනුලම්බ වර්ග දෙක මොනවද කියලා. ලියා ගන්නකො. ලියා ගන්න පළවෙනි එක්කෙනා 1 ඍජුකෝණී අනුලම්බ 1 ඍජුකෝණී අනුලම්බ 1 ඍජුකෝණී අනුලම්බ ඍජුකෝණී අනුලම්බ 2 ඇල අනුලම්බ ඇල අනුලම්බ ඍජුකෝණී අනුලම්බ right ඇල අනුලම්බ ඍජුකෝණී අනුලම්බ right ඍජුකෝණී අනුලම්බයි ඇල අනුලම්බයි කියලා තියෙනවනේ ඍජුකෝණී ඇල අනුලම්බයි බලන්නකෝ ලම්බ අනුරේඛා නැත්තම් ඍජුකෝණී අනුලම්බ කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න
ප්‍රධාන මැනුම් රේඛාවට ලම්බකව මයින දුර මෙලෙස හඳුන්වයි. භූමියේ පිහිටි මායමකව දත්ත වෙනත් දම්වැල් රේඛාවක් හෙවත් ප්‍රධාන මැනුම් රේඛාවේ සිට ඇති දුර මැනගනු ලබයි. එසේම මනින විට ලැබෙන කෙටිම දුර ලම්බ දුරයි. ළමයි ඕකෙම යටින් ඔය පොයින්ට්ස් වලට යටින් පොඩි තරු ලකුණක් දාලා ලියා ගන්න. පොයින්ට්ස් වලට යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න. ඍජුකෝණී අනුලම්බයක් ලබාගත හැකි උපරිම දුර ලෙස ඍජුකෝණී අනුලම්බයක් ලබාගත හැකි උපරිම දුර ලෙස මීටර් 15ට මීටර් 15ක් උපරිම දුර ලෙස මීටර් 15ක් මීටර් 15ක් දැක්විය හැක 15 මීටර දැක්විය හැක දුර ලෙස 15 මීටර දැක්විය හැක. ඒ මොකද්ද ළමයි කියන්නේ? මෙන්න මේ පාදම රේඛාවේ ඉඳලා අපි ගන්න අර අංශක 90ක් එන විදිහට ගන්න රේඛාවකනේ ළමයි ඔය ත්‍රිකෝණී අනුලම්බයක් කියලා කියන්නේ. දැන් අපි හිතන්නකෝ මෙන්න කතාව අපේ බේස් ලයින් එකේ එහෙම නැත්නම් පාදම රේඛාව මෙහෙම තියෙද්දි මෙන්න මේ හරිය තියෙනවා කියලා හිතන්නකෝ අපේ පොයින්ට් එක. දැන් මේ තියෙන පාදම රේඛාව AB. එතකොට මේ C කියන පොයින්ට් එක තමයි තියෙන්නේ. දැන් මෙයාගේ ඍජුකෝණී අනුලම්බය කියන්නේ මෙන්න මෙයාත් එක්ක හදන මේ අංශක 90 මෙන්න මේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. ඔක තමයි ඍජුකෝණී අනුලම්බයක් කියලා කියන්නේ. හරිද? දැන් මේ AB දුර තියෙනවා. මේ තියෙන්නේ අපේ බේස් ලයින් එක. එතකොට මේ බේස් ලයින් එකට මේ ලක්ෂය මෙතන ඉඳලා කොච්චරක් දුරින්ද තිහිටන්නේ කියලා එකයි මේ අපි ඔය අරන් තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ මෙතන සහ මෙතන තියෙන අපිට ගන්න පුළුවන් උපරිම දුර කියන්නේ මේ 15යි මීටර. ඊට වඩා වැඩි ප්‍රමාණයකට යන්න එපා කියලා කියන්නේ හේතුව යම් වෙලාවක ඔය ඍජුකෝණයේ අනුලම්බගති නිර්වද්‍යතාවයේ යම් දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා 15 මීටර ඉක්මවලා යන්න එපා කියලා කියනවා. 15 මීටර කියන රේන්ජ් එකේ තියාගන්න කියලායි කියන්නේ. පැහැදිලිද? රයිට්. ඔයාලගේ හිස් කොටුවක් දීලා තියෙනවා පුතේ. ඕක දීලා තියෙන ඔන්න ඔය මෙන්න මේ රූපය හදගන්න. එතකොට ඔයාලා මෙන්න මේ පරාසයක් දාගන්න. මෙතන පොඩි තර ලකුණක් දාලා ඔයාලා කොහොමද දාගත්ත නිසා මේක අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ තියෙන බේස් ලයින් එක මේ තියෙන්නේ මොකද එහෙනම්? ඍජුකෝණී අනුලම්බය. ඍජුකෝණී අනුලම්බය. right? ටක් ගාලා මේ ටික ඇඳගන්න ඉක්මනට ඇඳගන්න. මේක ඉක්මනට ඇඳගන්න. හරිද? ඇඳගත්තද? ඉක්මනට ඇඳගත්තද? හරිනේ. ඉක්මනට ඇඳගන්න. අපි යමු ඊළඟ කොටසට පුතේ. ඊළඟ එක්කෙනා දැන් ඕන ඍජුකෝණී අනුලම්බය කියන්නේ දැන් මෙයා ওই විදිහට අංශක 90ක් එන විදිහට නිර්මාණය කර ගැනීම. එහෙනම් ඇල අනුලම්බයක් වෙන පැත්තේ මොකද්ද? ඇයි ඇල අනුලම්බයක් අපි පාවිච්චි කරන්න ඕනි කියන කතාව තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. එතකොට ළමයි දැන් ඇල අනුලම්බයක් අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් හිතන්නකෝ මේ විදිහටම තමයි. දැන් මෙයාගේ බේස් ලයින් එක ඔන්න මම මේ කොටස් දෙක ඉවරයි. මෙයාත් මම කළා දානවා. right. මෙන්න මේ විදිහට අපි බේස් ලයින් එක යනවා. එතකොට මෙන්න මේ C ලක්ෂයට අපිට ඍජුකෝණී අනුලම්බයක් ගන්න බැරි වෙන අවස්ථාවවලදී තමයි අපි මේ ඇල අනුලම්බ කියන කෙනාව පාවිච්චි කරන්නේ. right? එතකොට ඇල අනුලම්බයක් වෙන්නේ මොකද්ද? දැන් හිතන්නකෝ මෙන්න මේ සීට් එක හරියටම තියෙනවා මේ හරිය පොඩි කොට නැගි. දැන් අපිට ගන්න පුළුවන්. ඉඩම මෙයාට තියෙන දුර අපිට ගන්න පුළුවන්. බෑ. ඔය අවස්ථාවට අපිට සිද්ධ වෙනවා මොකද්ද කරන්න? ඇල අනුලම්බ ගන්න. ඇල අනුලම්බයක් ගන්න කොහොමද? අපි හිතමුකෝ මේ C වල ඉඳලා මෙන්න මේ දන්න ලක්ෂය අපි මෙතන හිතමු 1 මීටර දුර කියලා මේ තියෙන්නේ. 1 මීටර. එහෙනම් මොකද්ද කරන්නේ? මෙන්න මෙයාට අපි ওই විදිහට ගත්තා මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. ඒ කියන්නේ මේ අපේ බේස් ලයින් එකේ ඉඳලා බේස් ලයින් එකේ 1 මීටර දුරින් ඉඳලා මෙන්න මේ C ලක්ෂයට තියෙන දුර ගත්තා. හරිද? හැබැයි එක C ලක්ෂයකට තියෙන එක දුරක් අරගෙන හරියනවද? නැහැ. තව දුරක් ගන්නවා. කොහොමද? මේ C ලක්ෂයේ ඉඳලා අපි මේ මෙතන හිතමුකෝ 25.5 මීටර කියලා. අපිට කැමති යගයකට ගන්න පුළුවන්.
එයාට තියෙන දුරත් අපි ඔහොම හොයන්න. ඔය විදිහට. අපි හිතුව මේකට 14යි මීටර මේ පැත්තට 20යි මීටර කියලා. එහෙනම් ඔන්න අපි ඇල අනුලම්බයක් අරන් තියෙනවා. කොහොමද අරගත්තේ ළමයි? මේ තියෙන බේස් ලයින් එකේ ඉඳලා 1 මීටර වල ඉඳලා C ලක්ෂයට 14යි මීටර දුරමුත් ඒ වගේම 25යි 0.5 මීටර වල ඉඳලා 20යි මීටර දුරමුත් තමයි මෙන්න මේ C ලක්ෂය තියෙන්නේ. බේස් ලයින් එකේ ඉඳලා. ඊට පස්සේ අපි ඔක සිතියම යන්දින්න යද්දි මොකද්ද කරන්නේ? අය අදාළ විදියට ඔහොම තියෙන අපේ කඩදාසි මේ බේස් ලයින් එක අපි මේ විදිහට ගහගත්තා. මීටර 1 ඉඳලා 14ක් කරගෙන ගැහුව ඡාපයක්. ඊට පස්සේ මොකද්ද කරන්නේ? 25.5 අදාළ පරිමාණයට ඔය දුර අරගත්තා. එතන තියලා ගැහුවා 20කින් ඡාපයක්. මෙන්න කැඩිලා ඔන්න C ලක්ෂය කියන කෙනාව ආවා. රයිට්? ඕක තමයි වෙන්නේ. ඔන්න C ලක්ෂය. ඔය විදිහට තමයි අපි ඔය ඇල අනුලම්බ ගන්න. එහෙනම් ඇල අනුලම්බයක් ගන්න හේතුව මොකද්ද? අපිට ඍජුකෝණී අනුලම්බයක් ගන්න බැරි නම් ඒ වගේ අවස්ථාවක අපි පාවිච්චි කරනවා ඇල අනුලම්බය. ඍජුකෝණී අනුලම්බ ගන්න බැරි අවස්ථාවලදී තමයි අපි දන්වැල් මැනුම් ක්‍රියාවලියක ඇල අනුලම්බ ගන්න. පැහැදිලි නේද? දන්වැල් මැනුම් ක්‍රියාවලියක ඇල අනුලම්බ ගන්න ඍජුකෝණී අනුලම්බයක් ගන්න බැරි අවස්ථාව. එතකොට ගන්නේ කොහොමද? ඒ අදාළ පාදම රේඛාවේ දන්න ලක්ෂ දෙක ඉඳලා C ලක්ෂයට තියෙන දුර හොයාගත්තා. ඊට පස්සේ අපි ඒක එහෙම සිතියමට අරන් ගියා. සිතිය මේ අදාළ පරිමාණ වල දුර ඉඳගෙන ඡාප දෙකක් ගහලා ඒ අදාළ ලක්ෂය හොයාගන්නවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයක් තමයි නිර්මාණය වුනේ. හරිනේ? හරි සරලයි. වැඩේ හරි සරලයි. ඊට පස්සේ ඔයාලටත් මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙනකන් අපි උගන්වපු දේවල් වල චුටර් රේස් හෑන්ඩ් කරමු. ඒත් එක්කම ටක් ගාලා මේක ඇඳ ගන්න. මෙයා බේස් ලයින් එක මේ තියෙන ඇල අනුලම්බ කියලා ලියා ගන්න මේ දෙකටම. ඇල අනුලම්බ. ඔයාලගේ පහළ කොටු කොටසේ ලියා ගන්න තමයි. කොටුවේ ඇඳගෙන මෙයාව ඇඳගෙන නම් කරගන්න. අනුලම්බ. රයිට්. ඔය විදිහට දාලා නම් කරගෙන ඉක්මනට මෙයා කරගෙන ඉක්මනට මෙයාවත් ඇඳගන්න. ඉක්මනට ඇඳගන්න. හරි. ඉක්මනට ඇඳගන්න. ඉක්මනට ඇඳගන්න. හරි. පුතේ දැන් අපි ඔය විදිහට දන්වැල් මැනුම් ක්‍රියාවලිය ගැන කතා කරගෙන යනවනේ. එතකොට අපිට තව පුංචි කොටසක් තමයි තියෙන්නේ චේන් සර්වර් එකට අදාළව මේ කොටසට අදාළව ඉවර කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා කෙලින්ම මොනවාද? ලෙවලින් වලට යන්න. බිම්මැනීම හා මට්ටම් ගැනීමට. ඒ කියන්නේ ඔයාලගේ ටියුට් එකේ 10 වෙනි එකේ ඉඳලා ඔයාලට පටන් ගන්නවා බිම්මැනීම හා මට්ටම් ගැනීම. ලෙවලින් පැකට් එක පටන් ගන්න. හරිද? එතකොට දැන් අපි මේ රූපස් අපි කතා කරගෙන ගියේ චේන් සර්වර් වලට අදාළවනේ. එතකොට අපි අදට මෙතනින් නතර කරමු. මම උපරිම උත්සාහ කරනවා ඊළඟ සතිය සඳුදා වෙන්න කලින් තව රෙකෝඩින් එකක් මේකට ඇඩ් කරලා චේන් සර්වර් කොටස ඉවර කරගන්න. ඊට පස්සේ අපි උපරිම try කරමු තව වීඩියෝ 3කින් ඒ කියන්නේ තව ඔන්ලයින් ලයිව් ක්ලාස් තව 2කින් හෝ 1කින් වගේ මේ සම්පූර්ණ චේන් සර්වර් ලෙවලින් කියන්නේ බිම්මැනීම කියන එක ඉවර කරගෙන ඉලෙක්ට්‍රිකල් වලට යන්න. රයිට්? ඉලෙක්ට්‍රිකල් ටික අපි පටන් ගමු ඉක්මනට අපිට ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩම් ටික තමයි පුතේ මම මේ ටික අල්ලගෙන යන්නේ. හරිද? ඉලෙක්ට්‍රිකල් ටික පටන් ගන්නවා. ඉලෙක්ට්‍රිකල් වලින් පස්සේ අපේ දරුවෝ හරි ආසයි ඉලෙක්ට්‍රොනික වලට. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික ටික පටන් ගන්නවා. ඔයාලගේ ටියුට් ටික සාමාන්‍ය විදිහටම ගෙවල් වලට සාමාන්‍ය විදිහටම පෝස්ට් වෙනවා. එතකොට එහෙම හදිසියේ හරි මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් ඔයාලට නම්බර්ස් දෙකක් දීලා තියෙනවා. ඒ නම්බර්ස් දෙකෙන් එක්කෙනෙක්ට කාට හරි දැනුවත් කරන්න. එහෙම නැත්නම් නම්බර්ස් දෙකෙන් කාට හරි එක්ක මට නැත්නම් අනිත් නම්බර් එකකට මැසේජ් එකක් දාලා දැනුවත් කරන්න. එතකොට ඔයාලට මොන හරි ඉෂුව එකක් තිබුණොත් ඒ පිළිබඳව ටක් ගාලා බලන්න. හරිද? ඒකත් එක්ක හදිසියේ හරි ටියුට් එක ප්‍රමාද වෙලා ඔයාලට ලයිව් ක්ලාස් එකට එන්න විදිහක් නැහැ ටියුට් එක නැති නිසා කියලා. එහෙනම් ඉක්මනට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඒකට අදාළ පාඩමට අදාළව ඔයාලට PDF එක හරි ලැබෙන්න සලස්වනවා ටියුට් එකේ ප්‍රමාද දෝෂයක් සිදු වුණොත්. හරිද? ඒ දේවල් ටිකත් හොඳට මතක තියාගන්න. දැන් අපි මේ වැඩේ හරි ඉක්මනින් යනවා. ඊට පස්සේ මම ප්ලෑන් කරලා තියෙනවා පුතේ සිවිල් වලට අදාළව 2024 23 22 පාස් පේපර් ඩිස්කෂන් එකක්. ගොඩක් වෙලාවට ඒක ඊළඟ සතියේ. ඒ කියන්නේ සඳුදා නෙමෙයි. ගොඩක් වෙලාවට අපි
ඩේ එකක් දාගමු. මම ඩේ එක දැනුවත් කරන්නම්. එතකොට ඒ වගේ ඩිස්කෂන් එකක් arrange කරලා තියෙනවා. ඒ වගේ පොඩි වැඩ ටිකක් තියෙනවා. දැන් ඔයාලට පටන් ගන්න අපි දැන් papers වලට යන්න පුළුවන්. මොකද සිවිල් ඉවරයිනේ. සිවිල් කොටස ඉවරයි. අපේ papers වලට යන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් ඔයාලව දැනුවත් කරන්න ඕනේ. ඊළඟ කතාව අංක 1. හරිද? ලයිව් ක්ලාස් වලට ඇටෙන්ඩන්ස් තියාගන්න. හේතුව දැන් ඔයාලගේ ඇටෙන්ඩන්ස් හරිම අඩුයි ලයිව් ක්ලාස් වලනේ. ඇටෙන්ඩන්ස් අඩුයි කියලා කියන්නේ පුතේ මොකද්ද? ඔයාලට රෙකෝඩින් කඳු ගණන් ගොඩ ගැහෙන. හරිද? රෙකෝඩින් කඳු ගණන් ගොඩ ගැහෙද්දී ඔයාලට අවසාන වෙද්දී බලලා ඉවර කරගන්න බැරි රෙකෝඩින් කන්දක් ගොඩ ගැහුණොත් ඒකේ වගකීම මට ගන්න බෑ. හරිද? ඔයාලව පාස් කිරීමේ වගකීම අරගෙන මම ඔයාලට උගන්වද්දී ඔයාලා ලයිව් ක්ලාස් එක මිස් කරලා මේ විදිහට රෙකෝඩින් එකම බලනවා නම් එතන ප්‍රශ්නයක් උදේ. හරිද? එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරිද? හරි අපරාධයක් ඔයාලා කරගන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ලයිව් ක්ලාස් වලට ඇටෙන්ඩන්ස් තියාගන්න. ලයිව් ක්ලාස් වලට ඇටෙන්ඩන්ස් තියාගන්න. ඔයාලගේ මේ මොනවාද? ලයිව් ක්ලාස් වලට ඇටෙන්ඩන්ස් තියාගන්න. මොනවාම හරි ඉෂුව එකක් තියෙනවා නම් කතා කරන්න. ඊට පස්සේ පාස් පේපර් ඩිස්කෂන් එකක් අපි ආයෙ කරමු. මොකද අපි කලින් පාස් පේපර් ඩිස්කෂන් එකක් කරා. සිවිල් වලට අදාළව මුල් පාස් පේපර්ස් ටිකට අදාළව දැන් අපි ආයෙ පටන් ගන්නවා අග ඉඳලා මුලට යන්න. ඒ කියන්නේ 24 23 22 අදාළව පාස් පේපර් ඩිස්කෂන් එකක් යන්න ඕනේ. මොකද 24 හොඳ සෙල්ලම් ටිකක් අපේ දරුවෝ කරගෙන තිබුණා. හරි ලේසියෙන් ලකුණු ගන්න තිබ්බ දේවල් හරි අමාරුවෙන් කියලා හිතලා මොකද කරලා තිබ්බේ? ඒ ලකුණු ටික මිස් කරගෙන තිබුණා. හරිද? ඒ නිසාම තමයි මම බැලුවේ පාස් පේපර් ඩිස්කෂන් එකක් 24න් පටන්ගෙන යන්න ඕනේ. මොකද ඔයාලට මේ පේපරේ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් තැනත් ඔයාලා මොකද කරන්නේ? අර ඕවර් තින්කින් කියන බ්‍රැන්ඩ් එක නිසා කියන්නේ අර ඕනට වඩා හිතලා ලකුණු නැති කරගන්න. හරිද? ඒ නිසා අර ඕවර් කොන්ෆිඩන්ස් එපා. සාමාන්‍ය විදිහට ඕවර් තින්කින් කියන පැටර්න් එක තින්කිනුත් එපා. ඒ නිසා අර සාමාන්‍ය විදියට වැඩේ කරගෙන යන්න අර ඕනට වඩා හිතන්න ගියොත් තමයි ලොකු ප්‍රශ්න ටිකකට වාට මුහුණ දෙන්න වෙන්නේ. හරිද? ඒකත් ඔළුවේ තියාගෙන එහෙනම් අපි ඉරිදා ක්ලාස් එකෙන් හාම්වෙමු. ඉරිදා අපේ Java සම්ප්‍රේෂණයේ අවසාන දවසේ එයාගෙන් ඉරිදා ඉවර කරනවා Java සම්ප්‍රේෂණය. එතකොට ටිකක් පරක්කු වෙනකම් වැඩ කරන්න බලාගෙන ඉන්න. ඊට පස්සේ යුනිට් ටෙස්ට් එකට අදාළ පේපර් එක වැටෙයි ගෲප් එකට. ඒකත් කරන්න. ඊට පස්සේ ඒකට අදාළව ඩිස්කෂන් එකක් මම arrange කරන්න. ඒ විදිහට අපේ වැඩ ටික යනවා. ඒ නිසා ඔයාලට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඔන්න දැන් ඔයාලගේ workload එක ටික ටික මම වැඩි කරගෙනයි යන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් මම ඔයාලට දැන් තව ටික මේ පාඩමත් ඉවරනාට පස්සේ ඔයාලට pass papers කරන්න පටන් ගන්නවා. එතකොට pass papers වල කොහොමද වැඩේ වෙන්නේ? ඊට පස්සේ ඔයාලා මට pass papers කරලා answers එවන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට model papers share කරනවා. ඒ දේවල් කරන්න ඕන. ඒ විදිහට අපි දැන් වැඩ ටික ටිකක් වේගවත් කරගන්නවා සහ වැඩ ටික ටිකක් ඉක්මන් කරගන්න ක්‍රමයක් හදලා තියෙන්නේ. ඒ නිසා ඒකත් ඔළුවේ තියාගන්න. අපි ඉලෙක්ට්‍රිකල් ටික පටන් ගන්නවා මේ පාඩම ඉවර වෙච්ච ගමන්. ඉලෙක්ට්‍රිකල් වලින් පස්සේ ඔයාලගේ රික්වෙස්ට් මත ඊළඟ පාඩම තෝරගන්නවා. ගොඩක් වෙලාවට මම හිතුනොත් ඉලෙක්ට්‍රොනික් වගේ සබ්ජෙක්ට් එකකට තමයි අත ගන්න ප්ලෑන් එක තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික් අපේ සිවිල් වල අපිට තව කොටසක් තියෙනවා ගෘහස්ත ජල සම්පාදනය. ඒක අපි ඉරිදා ක්ලාස් එකකින් කවර් කරගමු. ඊට පස්සේ මම ඇස්තමේන්තුකරණය TDS පැත්තට අත ගහන්න ප්ලෑන් එකක් තියෙනවා මේ ඉලෙක්ට්‍රිකල් ඉවර වෙලා. හරිද? එතකොට ඔයගේ පොඩි ප්ලෑන් ටිකක් තියෙනවා පුතේ. ඒ නිසා අනිවාර්යෙන් ක්ලාසස් වලට ජොයින් වෙන්න. අනිවාර්යෙන් ලයිව් ක්ලාස් වල ඇටෙන්ඩන්ස් තියාගන්න. ඒක තමයි අනිවාර්යම දේ. මොකද නැත්තම් යම් හේකින් ඔබට සිදුවන දුෂ්කරතාවලට මට වගකිය නොහැක. හේතුව ඔයා ලයිව් ක්ලාස් වලට ඇටෙන්ඩන්ස් නැහැ. රෙකෝඩින් කඳු ගඩම් වුණ ගෙවුනා. ඊට පස්සේ ඔයාලට රෙකෝඩින් ටික බලා ගන්න වෙලාවක් නැති. රයිට්? ඕක වෙන නිසායි කියන්නේ අත්දැකීමෙන් කියන්නේ. මොකද මමත් කැම්පස් කාලේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් අපිටත් තිබුණේ කොවිඩ් නිසා මොකද උනේ? මේ ඔන්ලයින් තිබුණේ. ඉතින් LMS එකේ රෙකෝඩින් කඳු ගණන් ගොඩ ගැහුණා. අවසානට රෙකෝඩින් ටික බලා ගන්නවත් වෙලාවක් නැහැ. ඉතින් වෙලාවක් නැහැ නේ. ඉතින් අවසානට එක්සෑම් ලඟ වුණාට පස්සේ තමයි ඔක්කොම රත් වෙන්නේ. රත් වෙන්නේ ඉතින් ඒ කාරණේ එතකන් ආතල් එකේ ඉන්නවා එක්සෑම් ලඟ වෙද්දී රත් වෙනවා. රත් වුණාට වැඩක් නැහැ. ඉතින් කරගන්න වෙලාවක් නැහැ. ඉතින් පැය දෙකේ තුනේ රෙකෝඩින් කොහොමද කියන්නකෝ ඉවර කරගන්නේ මේ පොඩි කාලෙක. ඉතින් සමහර වෙලාවට 2x දාලාත් බලන්න. 2x දාලා බැලුවට තේරෙන්නේ නැහැ නේ සමහර වෙලාවට. ඒ නිසා තේරුමක් නැහැ. ඒ නිසා ලයිව් ක්ලාස් වලට ඇටෙන්ඩන්ස් තියාගන්න. අඩුම නෝට් එක ලිව්වේ නැතත් අහගෙන හරින්න ලයිව් එකට ඇවිල්ලා. එතකොට ඔයාට යම් මේකකින් ප්‍රශ්නයක් આવුත් ඔයාට මට කතා කරලා අහන්න පුළුවන්. හරිද? ඒ නිසා අනිවාර්යෙන් ඇටෙන්ඩන්ස් තියාගන්න ඒක අත්‍යවශ්‍යම දෙයක්.
ඒකත් හොඳට මතක තියාගෙන එහෙනම් අපි ඉරිදා ක්ලාස් එකෙන් හම්බෙමු. ඉරිදා ජව සම්ප්‍රේෂණය ඉවර කරනවා ළමයි. ඒ නිසා අනිවාර්යෙන් ඉරිදාට එන්න. මොකද අපිට ඒකේ කතා කරන්න තියෙනවා තව මොනවාද පැස්කල් ඔය එක ගැන එහෙම පොඩි කොටස් ටිකක් කතා කරන්න තියෙනවා. ඒ නිසා ඒ ටික අපි ඉවර කරලා දාගමු. ඒ නිසා සම්බන්ධ වෙන්න ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට ඒ අදාළ ටියුට් එකේ නෝට් එක කම්ප්ලීට් කරගන්න. එහෙනම් අපි හම්බෙමු ඉරිදාට ආයුබෝවන්.